රයිට් පුතේ හැමෝටම සුබම සුබ දවසක්. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ ටෙක් කරන ළමයෙක් මේ ඉස්සරහට තියෙන මාස 5කුත් දවස් 10ක කාල සීමාව ඇතුලේ කොහොමද හොඳම රිසල්ට් එකක් නැත්නම් A3ක් කියලා අපි සරලව කියමු A3කට හරි නැත්නම් කැම්පස් යන මට්ටමේ හොඳම රිසල්ට් එකකට හරි වැඩ කරන්නේ කොහොමද කියන එක තමයි මේකෙදී අපි සම්පූර්ණයෙන් කතා කරන්නේ. මම මේ පොඩි නෝට් එකකුත් දාගෙන තියෙනවා. මොකද කිසිම කරුණක් මිස් වෙන්නේ නැතුව ඔයත් එක්ක මේක පිළිවෙලට කතා කරන්න ඕනේ. ඔයාට තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර මේ වීඩියෝ එකේ තියෙනවා. කොහොමද පාඩම් කරන්නේ? හරිද? කොහොමද පාඩම් කරන්න ටයිම් ටේබල් එකක් හදාගන්නේ? සමහර ළමයින්ට තියෙනවා කොච්චර වැඩ කරත් වැඩ කරේ නෑ වගේ. දැන් ගත වෙච්ච මැයි මාසේ ඔයා මොනවද කරේ කියලා ඇහුවොත් ඔයාට දෙන්න උත්තරයක් නෑ වගේ. හරි? රයිට්. එතකොට ඒ කියන්නේ ඔයා දැන් රිසල්ට්ස් ආවට පස්සේ ගොඩක් අය මේ වැඩේට බැස්සා A level කරන්න. ඒ බැස් පට්ට මොරාල් එකකින් ඉන්නේ මෙතෙන්ට ආවේ. රිසල්ට්ස් ආවට පස්සේ පට්ට මොරාල් එකකින් සුපිරියට වැඩ කරනවා කියලා තමයි වැඩේ පටන් ගත්තේ. එහෙම පටන් ගත්තට එච්චර මොරාල් එකෙන් පටන් ගත්තට දැන් මාසෙකුත් දවස් 5කුත් කාලයක් ගත වෙලා රිසල්ට්ස් ආවට පස්සේ දැන් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගත වෙච්ච දවස් 35 ඇතුලේ ඔයා මොනවද කරේ කියලා. හරි? ඒක අනිවාර්යෙන් එහෙම ගොඩක් ළමයින්ගේ ප්‍රශ්න ඇති. ඉතින් ඒ හැම දෙයකටම උත්තර මම මේකෙදි දෙනවා. ඔයා මේ ඉතුරු මාස 5 කොහොමද කළමනාකරණය කරගෙන හරියට වැඩ කරන්නේ? කොහොමද ටයිම් ටේබල් එකක් හදාගන්නේ? කොහොමද නිදා ගන්න වෙලාව බැලන්ස් කරන්නේ? පාඩම් කරන වෙලාවට නිදිමත එනවනම් මොකද කරන්නේ? හරි? රයිට්. ඒ හැම දෙයකටම උත්තර මම මේකෙදිවත් එක කතා කරනවා. ඒකයි මේ පිළිවෙලට නෝට් එකක් දාගෙන මේක කතා කරන්නේ. එතකොට පුතේ ඒ වගේම තව දෙයක් අපි කතා කරනවා කොහොමද සබ්ජෙක්ට් තුනේ වැඩ ටික මේ මාස 5 ඇතුලේ කෙරෙන්න ඕනේ පේපර්ස් කරන්න කොච්චර දවසක් තියෙන්න ඕනේද ඒ හැමදේම මම ඔයත් එක්ක මේකෙදි ලස්සනට ස්ටෙප් බයි ස්ටෙප් කතා කරගෙන යනවා ඒ නිසා මේක සම්පූර්ණයෙන් ඉවර වෙනකම් බලන්න ඔයා ටෙක් කරන ළමයෙක් විදිහට 2025 A level කරන ළමයෙක් විදිහට ඔයා මගේ ක්ලාස් ආවත් නාවත් ඔයා මේ වීඩියෝ එකකින් ඔයාලට ගන්න දේවල් මාර විදිහට තියෙනවා ඒ නිසා මේක බලන්න සම්පූර්ණයෙන් මේක කවදාවත් ඔයාට ඒ කියන්නේ මේ වීඩියෝ එක බලන එකෙන් ඔයාගේ ඉස්සරහා මාස 5 ලස්සනට ඔයාට කලබනාකරණය කරගෙන ලස්සනට වැඩ කරලා කැම්පස් යන හොඳම මට්ටමේ රිසල්ට් එකක් දාගන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේක ඉවර වෙනකම් බලන්න මේකෙන් ඔයාට මොන හරි නෝට් කරගන්න තියෙනවා නම් අනිවාර්යෙන් පුතේ පොඩි කොලයක් අරගෙන නෝට් කරගන්න මේ දේවල් ටික මෙන්න මේ දේවල් ටික කරන්න ඕනේ කියන එක. හරිද? මේ වීඩියෝ එක දෙපාරක් බැලුවත් කමක් නැහැ. ඔයාට මේකෙන් ග්‍රහණය කරගන්න පුළුවන් උපරිම ධාරිතාවයේ කරුණු ටික ගන්න. හරි? ඒකයි වෙන්න ඕනේ. රයිට්. එතකොට පුතේ කතන්දරේ මෙන්න මෙහෙම පටන් ගමු. 2025 A level exam එකට පුතේ තව තියෙන්නේ හරියටම මාස 5යි දවස් 10යි. හරි? රයිට්. 2025 A level exam එකට පුතේ තව හරියටම ටයිම් එක තියෙන්නේ මාස 5යි දින 10යි. හරි? මොකද නොවැම්බර් 10 වෙනිදා 11 වෙනිදා මට මතක නැහැ හරියටම එක්සෑම් එක පටන් ගන්න ෂෙඩියුල් වෙලා තියෙනවා. හරි. එතකොට ඔයාලට 2025 A level exam එකට තව තියෙන මාස 5යි දින 10යි. හරි. දැන් රිසල්ට්ස් ආවේ අප්‍රේල් 25. ඒ අප්‍රේල් 25 රිසල්ට්ස් ආවට පස්සේ දැන් ගත වෙලා තියෙන කාලයත් එක්කම ගත්තොත් මැයි මාසේ ඉවරයි. හරිද? ඊට පස්සේ ජූනි ඊට පස්සේ ජුලයි එනවා. ඊට පස්සේ ඔගස්ට්. හරිද? ඊට පස්සේ පුතේ සෙප්තැම්බර් ඊට පස්සේ පුතේ ඔක්තෝබර් ඊට පස්සේ පුතේ නොවැම්බර් මාසෙම ගන්න බෑ. නොවැම්බර් 10 තමයි එක්සෑම් එක පටන් ගන්න. ඒතකොට එතන දවස් 10යි තියෙන්නේ. රයිට්. එතකොට පුතේ දැන් ඔන්න කතන්දරේ රිසල්ට්ස් ආවේ අප්‍රේල් 25 කිව්වොත් අප්‍රේල් 25 ඉඳන් දවස් ටික ගන්න නැතුව මැයි මාසේ ඉඳන් හැදුවොත් දැන් මැයි මාසේ සම්පූර්ණයෙන් ඉවරයි. අදින් ජූනි මාසේ පටන් ගන්නවා. හරිද? මැයි මාසේ දැන් ඔයාට තිබ්බ ටයිම් එක එතකොට අපි නිකන් මෙතන ගත්තොත් මෙන්න මේ විදිහටනේ. ඔයාට මෙතන අප්‍රේල් 25 ඉඳන් ගොඩක් ළමයි අප්‍රේල් 25 වැඩ පටන් ගත්තා කියලා අපි හිතමුකෝ. රිසල්ට්ස් ආවා. හරි ආපහු කරන්න වෙනවා. බහුතරය මං කියන්නේ සෙකන්ඩ් ෂයි කරන. ඒ වගේම ෆස්ට් ෂයි කරන ළමයිනුත් සමහර ළමයි වැඩේට බැස්සේ ඔතනින්.
හරිද රිසල්ට්ස් ඒ කියන්නේ මේ 24 ළමයින්ගේ රිසල්ට්ස් ආවට පස්සේ තමයි ගොඩක් සෙකන්ඩ් ෂයි කරන ළමයිනුත් මේ වැඩේට එන්ටර් වුනේ. ඒතකොට බලන්න කොච්චර කාල සීමාවක් ඔයාලට මෙතන ගිහි දැනට රිසල්ට්ස් ආවට පස්සේ දවස් 35ක වගේ කාල සීමාවක් මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. හරිද ඊට පස්සේ ජූනි මාසේ දවස් 30යි හරිද ජුලයි වල 31යි අගෝස්තු වල 31යි සැප්තැම්බර් වල 30යි ඔක්තෝබර් වල 31යි ඔන්න ඔහොම තමයි ඔයාලට දවස් ටික තියෙන්නේ. ඒතර නිකමට බලන්න දැන් මේ 35 ඉවරයි ඈ. මේ 35 ඉවරයි දැන් මේ වෙද්දි. හරිද? ඒතර පුතේ තව ඔයාලට පැහැදිලිව පේනව නේද බෝඩ් එක? අපි පොඩ්ඩක් අපේ ෆ්‍රේම් එක වෙනස් කරා. හරි පැහැදිලිව පේනව උලන්නේ නැහනේ. රයිට්. එතකොට පුතේ දැන් ඔයාට තව හරියටම මැයි මාසේ ඉවරයි. දැන් ජූනි වල ඉඳන් ගත්තොත් 30යි 31යි 31යි 30යි 31යි 10යි. දවස් සාමාන්‍ය 163ක් නේද? 30න් 5යි 150යි 160යි 3යි 163යි. ඔව්. තව අදත් එක්ක ගත්තොත් අදත් එක්ක ගත්තොත් තව ඔයාට තව මාස 5යි දින 10යි තියෙන. ඒ කියන්නේ පුතේ ඔයාට දවස් වලින් ගත්තොත් මෙන්න මේ කාල සීමාව තුළ තියෙනවා දින 163ක වගේ කාලයක් තියෙනවා පුතේ. හරිද? මේ මැච් එක ගහන්න ඔයාට දින 163ක් කාලයක් තියෙනවා. හරි. මේ දවස් 163 හරියට කළමනාකරණය කරලා ඔයා වැඩ ටික දැනටත් ඔයා වැඩ යම් ප්‍රමාණයක් කරලා ඇතිනේ. දැනටත් ඔයා යම් ප්‍රමාණයක් වැඩ කරලා ඇති. හරිද? එතකොට මේ ඉතුරු දවස් 163 හරියට කළමනාකරණය කරලා කරගත්තොත් කැම්පස් යන මට්ටමේ හොඳ රිසල්ට් එකකට යන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පුළුවන්. ටෙක් කරන ළමයින්ට පුළුවන්. දැන් ගොඩක් ළමයි ඉන්නවා මැත්ස් හරි බයෝ හරි කරලා ටෙක් ස්ට්‍රීම් එකට මාරු වෙච්ච ළමයි ඉන්නවා. එයාලටත් මේ ගේම් එක ගහන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මේ ටයිම් එක ඇති. මොකද එයාලට SFT කියන සබ්ජෙක්ට් එක අලුත් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මොකද එයාලා ඒකේ කොටස් ඉගෙනගෙන ඇවිල්ලා තියෙන මීට කලින්. ඊට පස්සේ දැන් බයෝ කරපු කෙනෙක් BST ත් එක්ක ඇග්‍රි කරනවා නම් ඒ දෙකත් ලොකු සබ්ජෙක්ට් දෙකක් නෙමෙයි කරගන්න පුළුවන්. මැත්ස් කරපු ළමයිටත් අවුලක් නැහැ. ET තමයි අලුත් සබ්ජෙක්ට් එකක් විදිහට එයාට එන්නේ. ඒකේ සමහර මේ SFT එහෙම ලොකු අවුලක් වෙන්නේ නැහැ. ICT සාමාන්‍යයෙන් කරගන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ මට්ටමත් එක්ක මේක කරගන්න යම් මේ කියන්නේ හැකියාවක් අනිවාර්යයෙන්ම තියෙනවා. මේ මාස 5 ඇතුලේ කරගන්න පුළුවන්. හරි. එතකොට ගොඩක් දැන් ඔය බයෝ මැත්ස් කරලා එන ළමයි ඉන්නවා. ඒ කියන්නේ මේ මාස 6ක කාල සීමාවක් නැති මේ මාස 6 ඇතුලේ හොඳ රිසල්ට් එකක් දාලා ටෙක් වලින් කැම්පස් යන ළමයි ඕන තරම් ඉන්නවා. මේ අපේ ක්ලාස් එකේ ඕන තරම් ඉන්නවා මේ ගිය අවුරුද්දේ. හරි. රයිට්. එතකොට පුතේ හරි. දැන් කොහොමද අපි කතා කරමු මේ මාස 5 කොහොමද ලස්සනට ප්ලෑන් එකක් ඇතුව වැඩේ කරන්න කියන එක. හරි. එතකොට පුතේ මුලින්ම හරි. මම ඔයාගෙන් අහනවා ප්‍රශ්නයක් දැන් රිසල්ට්ස් එද්දී රිසල්ට්ස් ආවට පස්සේ ඔය වැඩ පටන් ගත්තා නම් රිසල්ට්ස් එන කාලෙ වෙද්දී ඔයාට ඒ රිසල්ට්ස් ආවට පස්සේ ඔයාට මේ වැඩේ කරන්න මාර මොරාල් එකක් තියෙන්න ඇතිනේ. රිසල්ට්ස් ආවා සෙකන්ඩ් ෂයි කරන ළමයි ඉන්නවා, තර්ඩ් ෂයි කරන ළමයි ඉන්නවා, ෆස්ට් ෂයි කරන ළමයිනුත් සමහරවල් රිසල්ට්ස් ආවට පස්සේ තමයි වැඩේට එන්ටර් උනේ. ඉතින් එතකොට මේ මාර මොරාල් එකක් තියෙනවනේ. මේ පටන් ගන්නකොට මම අහනවා ඔයාගෙන් ප්‍රශ්නයක් දැන් මේ මොරාල් එක තියෙනවද? දැන් රිසල්ට්ස් ඇවිල්ලා මාසයක් විතර ගිහිල්ලා. දැන් ඒ අර පට්ට මොරාල් එක තියෙනවද? අර එදා ඒ පට්ට ගැම්මෙන් වැඩ පටන් ගත්තා. දැන් ඒක නිකන් දියාරු වෙලා ගිහිල්ලාද? හරි. රයිට්. ඒක එක ප්‍රශ්නයක්. ඊළඟට මම ඔයාගෙන් අහනවා මේ ගත වෙච්ච දවස් 35 ඇතුළේ ඔයා මොනවද කරේ කියලා. හරිද? එතකොට ඔයාට හිතෙනවද මම මොනවද කරේ දන්නේ නැහැ. ඒ වගේ සීන් එකක් තියෙනවද? ඒ කියන්නේ කරපු ඒ කියන්නේ මේ සරල උත්තරයක් නෙමෙයි වගේ. ඒ කියන්නේ ඒ කරපු ඔයා මේ දවස් 35 ඇතුලේ අර පට්ට මොරාල් එකෙන් වැඩ පටන් අරගෙන ඒ පටන් ගත්ත මොරාල් එකෙන් වැඩ කෙරුණාද? මම නිකන් කල්පනා කරලා බලන්න. ඒ පටන් ගත්ත මොරාල් එකෙන් වැඩ කෙරුණාද නැත්නම් වැඩ කෙරුන්නේ නැද්ද? නිකන් ඔහේ කාලය ගත වෙලා ගියාද? මේ දවස් 35 ඇත්තටම මේ ලෝකේ වැඩක් කරලා නැද්ද? නැත්නම් ඔයාගෙන් කරේ ඔයා වැඩ කරා. ඔයාගෙන් කරේ මොනවද කියලා අහුවාම කියා ගන්න බෑ. ඒ කියන්නේ මතක නැහැ ඔයාට. මොනවද කරේ කියලා. එහෙම මට්ටමේද ඔයා ඉන්නේ? හරි. චුට්ටක් කල්පනා කරලා බලන්න. හරි. අර පටන් ගත්ත මොරාල් එකෙන් වැඩ කරාද කියන එක. හරි. සමහර ලාවට දැන් මෙතෙන්ට එද්දි ඒ පටන් ගත්ත මොරාල් එක නැතුව ඇති ඔයාට සමහරට. ඒ කියන්නේ ඔයා නිකන් අනේ මන්ද මේක කරනවද නැද්ද? ඒ වගේ නිකන් ඒ වගේ මට්ටමේ ඉන්න පිරිසකුත් ඉන්නවා. හරිද? රයිට්. එතකොට හරි මේ ඉස්සරහ දවස් ටික කොහොමද ලස්සනට ටයිම් මැනේජ් කරලා අර මෙතනදී දැන් ඇහුවනේ වගේ ප්‍රශ්නයක් ඔයා මැයි මාසේ කරේ මොනවද කියලා. ඔයා මැයි මාසේ කරේ මොනවද කියලා ඔයාට හරියට උත්තරයක් දී ගන්න බෑ කියන්නේ. ඔයා කිසි පිළිවෙලක් නැතුව වැඩ කරලා තියෙන්නේ. කිසි ප්ලෑන් එකක් නැතුව වැඩ කරලා තියෙන්නේ. එහෙම කරලා පුතේ අපිට මේ ටෙක් වල A3කට ඔයාව නැත්තම් කැම්පස් යන හොඳ මට්ටමේ රිසල්ට් එකක් B3ක් වේවා, ඩබල් BC වේවා. හරි. ඒ වගේ රිසල්ට් එකකට ඔයාව අපිට ගෙනියන්න බෑ මේ කෙටි කාල සීමාව ඇතුලේ. එහෙම ඔයා ප්ලෑන් එකක් නැතුව නම් වැඩ කරලා තියෙන්නේ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. රයිට්. එතකොට
මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද අඩුම තරමේ මේ ඉතුරු මාස 5යි දවස් 10යි දැන් මේ ගිය දේ ඉවරයි ගිය දේ කරන්න දෙයක් නැහැ ගිය දේ ගිහිල් ඉවරයි මේ ඉතුරු මාස 5යි දවස් 10 කොහොමද ලස්සනට කළමනාකරණය කරගෙන මේ වැඩේ ලස්සනට මේ කියන්නේ මේ ගේම් එක කොහොමද ප්ලේ කරන්න කියන එක තමයි කියලා දෙන්න හදන්නේ හරි රයිට් එතකොට පුතේ මෙහෙමයි කතාව පළවෙනි දේ මම පළවෙනි දේ විදිහට ඔයාලට කියනවා ඔයා පුතේ අනිවාර්යෙන් ඔයා මේ දේ කරන්නේ නැත්නම් කරන්නකෝ ඔයාට මේ දේ කරොත් ඔයාට ඒ කියන්නේ ඔයා දැනට කරනවට වඩා පට්ට ගැම්මක් ඒ කියන්නේ පට්ට මොරාල් එකකින් මේක ලස්සනට පිළිවෙලට මේක ප්ලෑන් එකක් ඇතුව කරන් යන්න පුළුවන්. ඒ නිසා ඒ කියන්නේ ඔයා මගේ පන්ති ආවත් නාවත් ඒක ප්‍රශ්නයක් නැහැ. මේකෙන් ගන්න තියෙන දේ ඔයා ගන්න. හරිද? මගේ පන්තියෙන් නොවන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඔයා මේකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න. ඒ දේවල් ටික ඒ විදිහට කරන්න මේක ලස්සන ප්ලෑන් එකක් මේ කියලා දෙන්නේ. හරිද? පළවෙනි දේ ඔයා කරන්න ඕනේ මෙන්න මේක. හරිද? පළවෙනි දේ ඩයිරි එකක් මේන්ටේන් කරන්න. හරිද? ඩයිරි එකක් මේන්ටේන් කරන්න. ඒ කියන්නේ මෙහෙමයි. කතාව මෙච්චරයි. ඔයා හිතන්නකෝ ඩයිරි ගොඩක් අය ඩයිරි ලියන්නේ නැහනේ. ඩයිරියක් ලියන්නේ නැහැ. හරිද? හැබැයි එහෙම ඩයිරි ලියුණ තොර කමන්නේ ඩයිරි ලියන්න ඕනේ. අර නිකන් මේ ඒවා නිකන් ගොම් පාට්ටඩ වගේ නෑ. මේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේ කියන්නේ මේ මාස 5ට ඩයිරියක් ලියන්න. දැන් ඔයාගේ ටාගට් එක මොකද්ද? ඔයාගේ ටාගට් එක තියෙන්නේ මෙන්න මෙතනනේ. හරිද? ඔයාගේ ටාගට් එක තියෙන්නේ මෙන්න මේ හරිය. අපි හිතමු ටාගට් එක උඩින්ම තියෙනවා ටාගට් එක. හරිද? ඔයාගේ ටාගට් එක මොකද්ද පුතේ? හරිද? අපි හිතමු හරි A3ක් දාන එක. නැත්තම් හොඳම රිසල්ට් එකක් දාලා කැම්පස් යන එක. දැන් මොකක් හරි ඔය වගේ ටාගට් එකක් වගේ තියෙනවනේ. හරිද? ඔය ටාගට් එකට මේ මාස 5 ඇතුලේ යන්න ඕනේනේ. ඒ යන්න එතකොට ඔයාගේ දැන් තියෙන ටාගට් එක මේක වෙන මොකුත් තියෙන්න බෑ. හරිද? මේක ඇතුලේ තව ඒවා තියෙන්න බෑ. මේක ඒකට හේතුව තමයි එහෙම මේ A level කරලා කැම්පස් යනවා කියන එක මේ අත උස්සලා යනවා වගේ එහෙම ලේසි සීන් එක අත උස්සනවා වගේ ලේසි සීන් එකක් නෙමෙයි. හරිද? මේකට පට්ට කැපවීමෙන් මේ ටාගට් එකට වැඩ කරන්න ඕනේ. හරි දැන් ඔය ගොඩක් ළමයි මගෙන් අහනවා සර් ජොබ් එකක් කරන ගමන් A level කරගන්න බැරි වේද මේ මාස 5? මං කෙලින්ම ගොඩක් වෙලාවට මම කියලා තිය ළමයින්ට බෑ. කට්ටියම කෙලින්ම කියනවා බෑ කියලා. ඒකට ඒ කියන්නේ මෙහෙමයි. A level කරගන්න පුළුවන්. S3ක් දාගන්න පුළුවන්. C3කුත් පුළුවන් වෙයි. හැබැයි කැම්පස් යන මට්ටමේ රිසල්ට් එකක් දාගන්න ජොබ් එකක් යන ගමන් ඒක 100ට එකක් විතර එහෙම ඉඳී 100ට එකකුත් නැහැ 100ට දශම ගාණක් එහෙම ඉඳී හැබැයි හැමෝටම බෑ මොකද පුතේ මේ A level exam එක කියලා කියන්නේ ටිකක් ලොකු තරඟ ලංකාවේ තියෙන තරඟකාරී විභාගයෙන් ලංකාවේ තියෙන හොඳම තරඟකාරී විභාගය කියන්න පුළුවන් A level කියන්නේ හරිද ඉතින් ඒතර මේ A level exam එක ඇතුලේ මේ මාස 5කින් වගේ කැම්පස් යන මට්ටමේ රිසල්ට් එකක් දානවා කියන එක පට්ට ගේමක් එතකොට පුතේ ඒකට ෆුල් ටයිම් වැඩ කරන්න ඕනේ. අන්න එතෙන්ට මං එනවා. ෆුල් ටයිම් වැඩ කරන්න ඕනේ. මේක පාර්ට් ටයිම් කරලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේකට ෆුල් ටයිම් වැඩ කරන්න ඕනේ. මෙන්න මේ කැම්පස් යනවා ටාගට් එක A3ක් නැත්නම් ටාගට් එක කැම්පස් යන එක නම් මේකට මහන්සි වෙලා ෆුල් ටයිම් වැඩ කරන්න ඕනේ. දැන් මට කියන්න එපා සර් මම ජොබ් එක කරන ගමන් මම කැම්පස් යන රිසල්ට් එකක් දැම්මා. එහෙම ඉන්නවා. එහෙම නැත්තේ නෑ. එහෙම ඉන්නේ 100ට දශම ගාණක්. 0.0 ගාණක්. හරි. පැහැදිලිද? එතකොට ඒ ගොඩට හැමෝම වැටෙන්නේ නෑ. හරි මොකද මේක මහන්සි වෙලා ෆුල් ටයිම් දීලා වැඩ කරන්න පුළුවන් වැඩ කරන්න ඕන එක්සෑම් එකක් අර ටාගට් එක ඇචීව් කරන්න. ඒක තේරුම් ගන්න. හරිද? රයිට්. එතකොට පළවෙනි දෙයට එනවා ඔයා මේන්ටේන් කරන්න ඩයිරි එකක්. මේකෙදි මේක ලියන්නේ මේ ඔයා මේ කෑව බිව්වා ඒකේ හෙල්මල් නෙමෙයි. හරිද? ඔයා ඒ දවස් ඇතුලේ හැම දවසෙම මේක ලියන්න. හරිද මේක පොඩි වෙලාවක් අරන් ලියන්න. ඒ දවස් ඇතුලේ සබ්ජෙක්ට් 3 වෙනුවෙන් මොනවද කරේ කියලා. ඔයා සමහරලාට දැන් මම ඉස්සරහට කියන්නම් කොහොමද සබ්ජෙක්ට් බැලන්ස් කරන්නේ මේ දේවල් ටික. අනිවාර්යෙන් මේක කරන්න. ඔයා ඩයිරියක් නැත්තම් ගිහිල්ලා බුක් ෂොප් එකට ගිහලා ඩයිරියක් අරගෙන එන්න. මාර වටිනවා මේ දේ. හරිද? දැන් ඔයාගෙන් මම ප්‍රශ්නයක් අහුවා නේද? මැයි මාසේ මොනවද ඔයා කරේ කියලා. ඔයාට සමහරලාට ඒකට දෙන්න උත්තර තිබ්බේ නෑ නේද? මැයි මාසේ මොනවද ඔයා කරේ කියලා. හරිද? අන්න ඔයා ඩයිරියක් මේන්ටේන් කරා නම් ඔයාට ඒක බලලා කියන්න තිබ්බා. සර් මම මේ ටික කරා මේ ටික මම ඉවර කරා මේ මාසේ මම මේ ටික කරා මේ ටික කියලා. එහෙම කියන්න තිබ්බා. හරි. ඉතින් අන්න ඒකයි ඩයිරි එකක් මේන්ටේන් කරන්න කියලා කියන්නේ. හරිද? මේ ඔයා මේ දේ කරන්න ජූනි මාසේ ඔයාට ඔයාගේ පැහැදිලි වෙනසක් පේන්න ගන්නවා. ඒක අනිවාර්යයි. හරිද? පැහැදිලි වෙනසක් ඔයාගේ පේන්න ගන්නවා අම්මට සිරි. කියන්නේ මම මෙච්චර වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. මම මගේ ටාගට් එකට යන්න මෙච්චර වැඩ කරා මෙහෙමයි. පැහැදිලි වෙනසක් පේන්න ගන්නවා. ඔයා මාසයක් කරන්නකො ඇති. ඒ මාසේ ඔයා ඊට පස්සේ මාසෙ ඉවර වෙද්දි ඩයිරි එක පෙරලා බලන්න ඔයා මොනවද කරලා තියෙන්නේ කියලා. හරි? රයිට් පැහැදිලිනේ. රයිට් එතකොට අර මැයි මාසෙදි මම අහුවනේ මොනවද කරේ කියලා. එතකොට දෙන්න උත්තර තිබ්බේ නෑනේ. හැබැයි ජූනි මාසේ එහෙම වෙන්න බෑ.
මෙතනින් එහාට යන හැම මාසෙකම මොනවද ඔයා මේ ටාගට් එකට යන්න සබ්ජෙක්ට් තුනට කළේ කියලා ඔයාගේ ඩයරි එකේ තියෙනවා. හරි. රයිට්. එතකොට ඔයා එක්සෑම් එකට යන්න කලින් මේ ඩයරි එක පෙරලා බලන්න. ඔයාටම සැටිස් වෙන්න. ඔයාටම සතුටු වෙන්න පුළුවන්. ඔයා සෑහෙන වැඩ ප්‍රමාණයක් කරලා කියලා මේකේ ලියලා තියෙයි. හරි. ඉතින් එතකොට එක්සෑම් එකට බය නැතුව ගිහිල්ලා ෆේස් කරන්න පුළුවන්. පැහැදිලිනේ? රයිට්. එතකොට එහෙනම් පළවෙනි දේ පුතේ ඩයරි එකක් මේන්ටේන් කරන්න. හරිද? ඒකේ ලියන්න ඔයා සබ්ජෙක්ට් තුන වෙනුවෙන් හැම දවසෙම මොන දේවල්ද කරේ කියලා. ඒක තමයි 1. හරි. රයිට්. ඊළඟ කරුණ 2. දෙවනි කරුණ පුතේ හරි. දෙවනි කරුණ පුතේ දිනකට මෙන්න මේක පුළුවන් නම් try කරන්න, පුළුවන් නම් ගොඩ දිනකට පැය 12ත් 15ත් අතර සංඛ්‍යාවක් වැඩ කරන්න. ඒ කියන්නේ ආරම්භයේදී 12ක් වුණාට කමන්නේ ටික සතියක් දෙකක් යනකොට ඔක 15ට හදා ගන්න බලන්න. දිනකට පැය 12ත් 15ත් අතර සංඛ්‍යාවක් වැඩ කරන්න බලන්න. ඔයාගේ මේ ටාගට් එක වෙනුවෙන්. හරිද? ඊට වැඩිය පුළුවන් නම් ඔයා හොඳයි. හරිද? ඊට වඩා පුළුවන් නම් හොඳයි. රයිට්. පැහැදිලිනේ? දිනකට පැය 12ත් 15ත් අතර සංඛ්‍යාවක්. එතකොට පුතේ මේ දවස්වල ඔයා කරන හැම දෙයකින්ම ඔයාට මෙතෙන්ට යන්න දේ, ඒ කියන්නේ මේ මාස 5 ඇතුළේ ඔයා කරන හැම දෙයක්ම ඔයාව මෙතෙන්ට ගෙනියන්න පුළුවන් දේවල් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා කරන දේවල් වලින් ඔයාට මෙන්න මේ ටාගට් එකට යන්න හෙල්ප් එකක් වෙන්නේ නැත්නම් අන්න ඒ දේවල් ටික අයින් කරන්න. තේරුණාද? හරි. අපි මෙහෙම උදාහරණයක් ගමු. ඔයාගේ යාළුවෙක්ගේ ආච්චි කෙනෙක් නැති වෙලා. හරිද? ඔයා ගිහිල්ලා මලගෙදර දවස් 7ක් ඉඳලා එනවා. ඔයාගේ හොඳම යාළුවෙක් කියමුකෝ. ඔයා ගිහිල්ලා මලගෙදර දවස් 7ම ඉඳලා දාන්නටත් ඉඳලා බණටත් ඉඳලා එනවා. හරි. ඔයා පොඩ්ඩක් කල්පනා කරන්න ඒ මලගෙදරට ගියපු එකෙන් ඔයාට මේකට යන්න හම්බෙච්ච දේවල් තියෙනවද කියලා? රයිට්. වැඩක් නැහැනේ. තේරුමක් නැහැ. ඒකෙන් ඔයාට මේකට යන්න දේවල් තිබ්බේ නැහැ. එහෙනම් අන්න ඒ වගේ දේවල් ඔයාගේ මේ මාස 5 ඇතුලේ අයින් කරන්න ඕනේ. එහෙම කරන්නේ නැතුවට මේ ටාගට් එකට යන්න බෑ. ඒ කියන්නේ පුතේ මෙහෙමනේ. මේ එක්සෑම් ඉවරනාට පස්සේ උඹට මල ගෙවල් බැින ඕන දිහාක යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ කාල සීමාව කෙටි. දවස් 163යි තියෙන්නේ. මේකේ ඇතුලේ මේ මැච් එක ගහන්න නම් ඔයා සමහර තැන්වලදී ආර්මාර්ථකාමී නැත්නම් සෙල්ෆිෂ් වෙන්න වෙනවා. එහෙම නැතුව මේ මැච් එක ගහන්න බෑ මේ මාස 5යි දවස් 10යි දින 163 ඇතුලේ. එහෙම ඒක එතකොට කවුරු හරි කියයි අපෝ උඹ ආවේවත් නැහැ මෙහෙමයි ඉතින් කරන්න දෙන්න මට එක්සෑම් තිබ්බ මට පාඩම් කරන්න තිබ්බ කරන්න දෙයක් නැහැ. හරි. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ දවස්වල පළවෙනි එක ඩයරි එකක් මේන්ටේන් කරන්න ඕනේ. දිනකට 12ත් පැය 15ත් අතර වැඩ කරන්න ඕනේ. කරන හැම වැඩක්ම මේ ඩයරි එකේ ලියන්න ඕනේ. හරි. එතකොට මේ කරපු වැඩ ටික මේ හැම දවසෙම මේ හැම වෙලේම ඔයා කරන වැඩේ මෙතෙන්ට යන්න සපෝට් එකක් දෙන වැඩ විතරක් කරන්න. එහෙම නැති දේවල් කරන්න එපා. හරි වැඩක් නැහැ. හරි. දැන් ඔයා හිතන්න මෙහෙම හරි. ඔයා යනවා දවසක් දාගෙන ගර්ල් ෆ්‍රෙන්ඩ් හම්බෙන්න යනවා. නැත්නම් බෝයි ෆ්‍රෙන්ඩ් හම්බෙන්න යනවා. හරි. එතකොට ඒ දවසම ඉවරයි කියලා අපි හිතමුකෝ. හරි. එතකොට ඔයා බලන්න මේ ටාගට් එකට යන්නේ කොහාට සපෝට් එකක් වුණා. ඒක තමයි මම කිව්වේ. මේ ටාගට් එක ඇතුලේ වෙන ටාගට් හංගන්න ලෑස්ති වෙන්න එපා. හරිද? මේක ඇතුලේ වෙනේම හැංගුවොත් මේක ඔයාට සිහිනයක් වෙනවා මිසක් මේක ඇචීව් කරගන්න වෙන්නේ නැහැ. පැහැදිලිද? රයිට්. ඒ නිසා මේ මාස 5යි දවස් 10 ඇතුලේ මේක ඇතුලේ වෙන ටාගට් හංගන්න එපා. හරි. මේ හැම දවසක්ම හැම ගෙවෙන පැයකම මෙතෙන්ට යන්න පුළුවන් දේවල් කරන්න. හරිද? ඔයා බලන්න ඔයා මේ කරන දෙයින් මෙන්න මේ ටාගට් එකට යන්න පුළුවන්ද? එහෙම බැයි නම් ඒ දේ නොකර ඉන්න. ඒක තමයි ඔයාගේ ඩිසිප්ලින් කියලා කියන්නේ. හරිද? මේ A level exam එක හොඳට ගොඩ දාන්න බෑ ඩිසිප්ලින් නැති ළමෙක්ට. හරි? ඔයාගේ විනය නැත්තම් ඔයාට අර ටාගට් එකට අවශ්‍ය දේවල් විතරක් කරනවා කියන එක මැනේජ් කරගන්න බැරුව වෙන දේවල් කරන්න ගත්තොත් මේ කාලේ දන්නේම නැතුව ගෙවිලා මේ සමහර ළමයි මේ දවස් 35 ඇතුලේ කරපු දේ දන්නේ නැහනේ. හරි? ඒ වගේ තමයි මේ ටිකත් ඕම ගෙවිලා මේ හරියට යද්දි හිතෙනවා විභාය කරලා වැඩක් නැහැ තේරුමක් නැහැ කියලා. අනිවාර්යෙන් හිතෙනවා. හරිද? ඒතර ඉතින් අතහැරලා දාන්න තමයි තියෙන්නේ. හරි? මේ හරියට යද්දි හිතෙනවා විභාය කරලා වැඩක් නැහැ කියලා අර විදිහට වැඩ කරොත්. ඒ නිසා ඩයරි එකක් මේන්ටේන් කරන්න හැම දවසෙම කරන වැඩ ටික ඔක්කොම ලියන්න මේකේ. දවසට පැය 12ත් 15ත් අතර සංඛ්‍යාවක් වැඩ කරන්න පුළුවන් නම් මේක 15 රේන්ජ් එකටම ගේන්න එහෙනම් ගොඩ. හරිද? පුළුවන් තරම් ඉක්මනට ඒක ගේන්න. පුළුවන් තරම් ඉක්මනට ගේන්න. ගෙනල්ලා මේක ලස්සනට මේ පැය 15 වැඩ කරන්නේ හැම වැඩකින්ම ඔයා මෙතෙන්ට යන එකක් වෙන්න ඕනේ. ඔයාට මෙතෙන්ට යන්න උදව් කරන එකක් වෙන්න ඕනේ. එහෙම නැති හැමදේම අයින් කරලා දාන්න. හරි පැහැදිලිනේ? රයිට්. ඉතින් ඔයාට වංචා කරන්න එපා.
ඔයා ඔයාට වංචා කරොත් මෙතෙන්ට යන්න හම්බෙන්නේ නැහැ. ඔයාට මේක හීනයක් විතරක්ම වෙනවා. හරි? ඔයා ඔයාට වංචා කරන්න එපා. හරි? එහෙම වුණොත් ඔයාට මේක ඇචීව් කරන්න වෙන්නේ නැහැ. හරි? රයිට්. එතකොට පුතේ පැහැදිලි නේද? හරි. ඒ කියන්නේ ඔයා දවසක් ඇතුලේ කරන හැම වැඩකින්ම ඔයාගේ එක ලකුණක් හරි වැඩි වෙන්න ඕනේ මෙතන. හැම වෙලාවෙම හැම මොහොතෙම එක ලකුණක් හරි වැඩි කරගන්න ඕන. ලකුණු දශම ගාණක් හරි වැඩි වෙන දෙයක් වෙන්න ඕනේ. මල ගෙදරට ගියා, දාන ගෙදරට ගියා, අරහෙ ගියා, මෙහෙ ගියා කියලා වගේ මෙතන ලකුණු වැඩි වෙන්නේ නැහැ නේ. හරි. ඒ නිසා ඒ දේවල් පුළුවන් තරම් නෙමෙයි අයින් කරලා දාන්න ඕනේ. හරි. අයින් කරලා දාන්න ඕනේ. රයිට්. ඊට පස්සේ පුතේ ඊළඟට කතාවට එනවා කොහොමද හරි තුන්වෙනි කරුණ පැහැදිලිනේ. එතකොට එක්සෑම් එකට අවශ්‍ය දේවල් විතරයි කරන්න ඕනේ. වෙන දේවල් කරලා බෑ. තුන්වෙනි එකට එනවා. තුන්වෙනි කරුණ තමයි පුතේ. තුන්වෙනි කරුණ. මේක වාට අවශ්‍ය දේවල් තිබ්බොත් ලියා ගන්න. මේක මාර වැදගත් ඈ. මේකෙන් තමයි හොයන්න පුළුවන් වැඩ කරාද නැද්ද කියලා. හරි. තුන්වෙනි කරුණ තමයි පුතේ කොහොමද සබ්ජෙක්ට් බැලන්ස් කරන්න කියන එක. හරිද? සබ්ජෙක්ට් බැලන්ස් කරන්නේ කොහොමද කියන එක. හරිද? කොහොමද පුතේ සබ්ජෙක්ට් බැලන්ස් කරගන්නේ? මෙහෙමයි. දැන් සමහර ළමයි ඉන්නවා ගිය පාර SFT වලට A එකක් තිබ්බේ හැබැයි ET වලට S එකක් තිබ්බේ ICT වලට C එකක් තිබ්බේ. නිකන් හිතන්නකෝ. එතකොට ඌ SFT අතහැරලා දාලා අනිත් සබ්ජෙක්ට් දෙකට වැඩ කරනවා. ඔයා හිතනවද ඒ ආපු SFT එක ඔයාට මේ පාරත් ඒ කියලා? එහෙම එන්නේ නැහැ. ඔයා ඒ සබ්ජෙක්ට් එකට වැඩ නොකර හිටියොත් ඒ සබ්ජෙක්ට් එක ඔයාට හැලුනොත් ඔයාට ආපහු පාරක් ඒක ඒ එකකට ගෙනියන්න වෙන්නේ නැහැ. ඒතර ඒක වැටෙනවා අනිත් දෙක උඩ යද්දි. ඒ නිසා සබ්ජෙක්ට් තුන හැම වෙලේම මෙහෙමයි. S එක තියෙන ET වලට පොඩ්ඩක් වැඩිපුර වැඩ කරාට කමන්නේ නැහැ. පොඩ්ඩක්. හැබැයි ඒක තියෙන SFT වලට වැඩ නොකර හිටියොත් ඕක C එකකට වැටුනොත් එහෙම වැඩ නොකර ඉඳලා හරි. මොකද දන්නවද වෙන්නේ? තේරෙනවද මම කියන එක? අරක අප් වෙනකොට මේක බහිනවා. එහෙම බෑ. හරිද? ඔයා මොන මට්ටමේ හිටියත් මොන විදිහට සබ්ජෙක්ට් තිබ්බත් සබ්ජෙක්ට් තුන බැලන්ස් කරන්න ඕනේ. සබ්ජෙක්ට් තුනම වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. හරි. එතකොට පුතේ සබ්ජෙක්ට් තුනම වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ආයෙත් කියනවා සබ්ජෙක්ට් තුනම වෙනුවෙන් ඔයා වැඩ කරන්න ඕනේ. අරක A තිබ්බා කියලා ඒක වැඩ නොකර හිටියොත් අනිවාර්යයෙන් ඕක C එකකට B එකකට වැටෙනවා. ඒතර අරක අප් වෙනකොට මේක බහැලා. පාඩුයිනේ වැඩේ. හරිද? ඒ නිසා එහෙම වෙන්න දෙන්න එපා. හරි? සබ්ජෙක්ට් තුනම වෙනුවෙන් වැඩ කරන්න. එතකොට පුතේ මෙහෙමයි. ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. ඔයාලා අපි මම කතා කරන්නේ ඔයා සාමාන්‍යයෙන් පැය 12ත් 15ත් අතර වැඩ කරන ළමෙක් කියලා. එතකොට දවසට එක සබ්ජෙක්ට් එකයි නම් ඔයා කරන්නේ ඒක වෙනස් කරගන්න. පළවෙනි දේ. එහෙම කරන්න එපා. එතකොට මොකද දන්නද වෙන්නේ? දවසට එක සබ්ජෙක්ට් එකයි නම් ඔයා කරන්නේ පුතේ. ඔයා හිතුවට ඔයා වැඩ කරන කියලා ඔයා හිතන තරම් ඇත්තටම වැඩ ප්‍රමාණයක් කෙරෙන්නේ නැහැ. පැහැදිලි නේ මං කියන එක? ඔයා හිතන තරම් වැඩ කෙරෙන්නේ නැහැ. හරි? දවසට එක සබ්ජෙක්ට් එකයි නම් ඔයා කරන්නේ ඔයා හිතන් ඉන්න තරම් වැඩ කෙරෙන්නේ නැහැ පුතේ. ඒක ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එකක් කරොත් ඔයා හිතන් ඉන්න තරම් වැඩ කෙරෙන්නේ නැහැ. හරිද? ඒ නිසා අනිවාර්යෙන් දවසට එක්ක සබ්ජෙක්ට් තුනම කරන්න. අපි හිතමු පැය 15ක් වැඩ කරනවා කියලා කෙනෙක්. එතකොට පුතේ යාට පුළුවන් හරි සබ්ජෙක්ට් තුනම කරනවා දවසට. සබ්ජෙක්ට් තුනම කරනවා. කොහොමද කරන්නේ? සබ්ජෙක්ට් තුනම කරනවා පැය 5 ගානේ 3ක්. හරිද? එතකොට පැය 15 හරිනේ. එතකොට මෙහෙමයි. ඔයාගේ දැන් මෙහෙම සමහර ළමයි දැන් මෙහෙම හිතා පාඩම පටන් ගත්තොත් ඉවර වෙනකම් කරන්න ඕනි. එහෙම එකක් කොහෙවත් නැහැ. එහෙම ඒවා නැහැ. හරිද? දැන් පේපර් එකක් ලියන්න පටන් ගත්තොත් MCQ එකක් ලියලා ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් ලියලා ෆුල් මේ එසේ එකක් ලියලා ඔක්කොම ටික ඉවර කරන්න. නෑ එහෙම එකක් කොහෙවත් නැහැ. MCQ එකයි ස්ට්‍රක්චර්ඩ් එකයි විතර නම් ඔයාලට මේ පැය 5 ඇතුලේ ලියලා ඒ වැඩ ටික කරගන්න පුළුවන්. එතනින් නවත්තලා ඊළඟ සබ්ජෙක්ට් එකට යන්න. එහෙම මාරු වෙන්න. එතකොට පුතේ වැඩි වැඩ ප්‍රමාණයක් කෙරෙනවා. අනිත් එක එතකොට බෝරින් නෑ. හරි. සබ්ජෙක්ට් මාරු වෙද්දි ළඟ කරන වැඩ ළඟ චේන්ජ් වෙනකොට මේ වැඩේ බෝරින් නෑ. එහෙම නැතුව එකම පාඩම යද්දි ඔයා හිතන් හිටියට සමහරලාට දවසටම බලලා තියෙන එක පාඩමයි. හරි. සමහරලාට දවසටම එක පාඩමෙන් භාගයක්වත් බලලා නැහැ. ඒ නිසා එකම සබ්ජෙක්ට් එක දිගටම කරන්න එපා. ඒ වැඩේ බෝරින් වෙනවා. ඒ වැඩේ බෝරින් වුණාම ඔයා හිතන තරම් වැඩ ප්‍රමාණයක් කෙරෙන්නේ නැහැ. කොච්චර කිව්වත් කෙරෙන්නේ නැහැ. හරි. ඒ නිසා දවසට පුළුවන් නම් සබ්ජෙක්ට් තුනම කරන්න. හරිද?
රයිට්. ඒ කියන්නේ පැය 5 ගානේ 3ක්. එතකොට ඔයා පැය 5 ඉවර වෙන වෙලාවේදී අනිත් සබ්ජෙක්ට් එකට අනිවාර්යෙන් මාරු වෙන්න ඕනේ. දැන් අරගේ අපේ වීඩියෝ මොකක් හරි අපේ ක්ලාස් එකේ වීඩියෝ එකක් බල ඉන්නවා කියන්නකෝ. ඉතින් එතනින් නවත්තන්න ඊළඟ දවසේ එතනින් ඉඳන් බලත හැකිනේ. අර එතනින් නවත්තලා ඒ වැඩේ එහෙම තියලා ඊළඟ වැඩේට යන්න. හරිද? ඊළඟට මේ එක සබ්ජෙක්ට් එකක්වත් ඔයා පැය 5 ඇතුලේ එක සබ්ජෙක්ට් එක පැය 5 ඇතුලේ එකම දේ කරන්න එපා. ඒක චේන්ජ් කර කර වැඩ 3-4ක් කරන්න පොඩ්ඩක්. පොඩි මොකක් හරි ප්‍රශ්න සෙට් එකකට උත්තර ලියලා ඒක බලනවා. ගණන් ටිකක් හදනවා. හරිද? පාඩමකින් කොටසක් පාඩම් කරනවා. ඒ වගේ වැඩේ චේන්ජ් කරන්න. එහෙම වුණාම සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් කෙරෙනවා පුතේ. එහෙම නැතුව එකම වැඩේ කරන්න ගියාම කම්මැලි, බෝරින්. ඒත්තකොට ඔයා හිතන තරම් ඔයා හිතුවට මම පැය 5ක් වැඩ කරා කියලා. ඔයා කරලා තියෙන වැඩ හරි ඒ වැඩ ප්‍රමාණය ඔයාට සමහරවිට පැයෙන් කරන්න තිබ්බා. චේන්ජ් කර නම් මොකද චේන්ජ් කරද්දී ඔයාට කම්මැලි නෑ, නිදිමත නෑ, වැඩේ මාරු වෙනවා. ගණන් ටිකක් හදනවා. ඒක ඉවර වෙලා ඊළඟ වැඩේට යනවා. ඒ විදිහට කරා නම් මේ වැඩේ තව සුපිරියට කරගන්න පුළුවන්. හරි? ඒ නිසා සබ්ජෙක්ට් 3 පැය 5 ගානේ දවසට බැලන්ස් කරලා කරන්න. ඒ කරනකොට මේ පැය 5 ඇතුලේ වැඩ 2-3ක් ඒ සබ්ජෙක්ට් එක වෙනුවෙන් කරන්න. එකම දේ කරන්න නැතුව, එකම පාඩම් බලන්න නැතුව වැඩ 2-3ක් මේ පැය 5 ඇතුලේ කරන්න. හරි? ඒක අරකයි මේකයි කවලෙම නෙමෙයි. එක වැඩක් පැය එකමාරක් කරනවා, ඊළඟ වැඩේ පැය 2ක් කරනවා, ඊතුරු වැඩේ ආපහු පැය එකමාරක් කරනවා. ඒ විදිහට. හරි? එහෙම වුණාම මේක ලස්සනට ලොකු වැඩ ප්‍රමාණයක් කරනවා. ඒ කරන හැමදේම ඔයාගේ ඩයරි එකේ ඒ පැය 5 ඉවර වුණාම ලියන්න. ඒ විනාඩි 5යි යන්නේ ඔක ලියන්න. ඒ විනාඩි 5ක් අරගෙන SFT වලට මෙන්න මේ ටික කරා කියලා ලියන්න. හරිද? පැහැදිලි නේද? හරි. එතකොට සබ්ජෙක්ට් 3ම එක ළමයට කරන්න බෑ කියලා හිතෙනවා නම් දවසට ප්‍රශ්නයක් නෑ පුතේ. සබ්ජෙක්ට් 2ක් කරහන්කෝ. හැබැයි තනි සබ්ජෙක්ට් එක බෑ. සබ්ජෙක්ට් 2ක් කරන්නකෝ. හරිද? සබ්ජෙක්ට් 2ක් කරන්න පුතේ පැය 7 ගානේ. හැබැයි කරන වැඩ ප්‍රමාණය චුට්ටක් අරඩි අඩු වෙනවා. පැය 7 ගානේ 2ක් වගේ. හරිද? පැය 14ක් විතර වැඩ කරනවනේ එතකොට. එතකොට පුතේ සබ්ජෙක්ට් ඒ සබ්ජෙක්ට් එක ඇතුලේ වැඩ ටික මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ පැය 7ම එකම පාඩම බලනවා කියලා බලලා හරියන්නේ නැහැ. ඒතර කෙරෙන්නේ නැහැ වැඩ. හරිද? ඔයා හිතන ඔයා පැය 5ක් එකතන වාඩිලා හිටියත් ඔයා කරලා තියෙන වැඩ ප්‍රමාණය හරිම පොඩි ප්‍රමාණයක්. කාර්යක්ෂම නැහැ ඔයා. ඒ නිසා වැඩ මාරු කර වැඩ පොඩි පේපර් එකක් ලියනවා. ප්‍රශ්න සෙට් එකක් හදනවා. ගණන් ටිකක් හදනවා. වීඩියෝ එකක් බලනවා. ආයෙ මොකක් හරි කරනවා. මේ විදිහට වැඩ මාරු කර කරන්න. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ දැන් මෙන්න මේ පැය 5 ගානේ අරන් මේ දෙවිදිහ කරන්ඩ එක සබ්ජෙක්ට් එක නම් දවසට පාවිච්චි කරන්න එපා. ඔයාට වැඩ කරනවත් අඩුයි. අන්තිමට අර මේකෙදි මම අහුවානේ මොනවද කරේ කියලා. අන්තිමට කරපු වැඩකුත් නැහැ, මොකුත් කරලා නැහැ වගේ. හරි. නිකන් උදාසීනයි වගේ උත්තරයක්. හරි. ඉතින් එහෙම වෙනවා. ඒ නිසා එහෙම කරන්න එපා. පුළුවන් තරම් වැඩ මාරු කර සබ්ජෙක්ට් 2ක් හෝ 3ක් කරන්න. හරි. ඔයා මේ විදිහට සබ්ජෙක්ට් 3ක් කරනවා කියලා අපි හිතමුකෝ. ඒතර දැන් ඔයා සබ්ජෙක්ට් 2ක් පැය 7 ගානේ කරද්දී අනේ ඉතුරු සබ්ජෙක්ට් එක හැලෙන්නේ නැති වෙන්නේ ඒකටත් ගානට දින ටික බැලන්ස් වෙන්න ඕනේ. තේරෙනවද මම කියන්නේ? දින 7 ඇතුලේ සමාන ප්‍රමාණ වලින් හැම සබ්ජෙක්ට් එකම අල්ලලා දෙන්න ඕනේ. හරි? රයිට්. එතකොට මෙන්න මේ විදිහට ඔයා කරනවා නම් හරි මේ විදිහට හරි කොහොම හරි දැන් ඔයා හිතන්නකෝ උදේට SFT කරනවා, දවල් වරුවේ ET කරනවා, රෑ වරුවේ ICT කරනවා. ඒක රොටේට් වෙන්න ඕනේ. එහෙම නැතුව අදත් උදේ SFT, හෙටත් උදේ SFT, අනිද්දාත් උදේ SFT. එතකොට පුතේ මෙහෙමනේ. ඔයාගේ අපි හිතමුකෝ ඔයා දවල් 12 ඉඳන් රෑ 12 ඉඳන් උදේ 6 වෙනකන් නිදා ගන්නවා. හරි මම ඉස්සරහට නිින්ද ගැන කතා කරන්නම් එතෙන්ට එන්නම්. ඔයා දවල් 12 ඉඳන් උදේ 6 වෙනකන් නිදා ගන්නවා. උදේ 6 ඉඳන් කැරකිලා ආපහු රෑ 12 වෙනකම් වැඩ කරනවා. එතකොට උදේ පැය 6 SFT, දවල් පැය 6 ET, රෑ පැය 6 ICT. හැමදාම ඒකේ විදිහට යන්න එපා. මොකද පුතේ ඔයා ওই ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ වැඩ කරන විදිය වෙනස්. උදේ පාන්දර නිදාගෙන හැරලා පට්ට ගැම්මෙන් වැඩ ටික කරගෙන යන්නේ උන් ඇති. නැත්නම් උදේ පාන්දර නිදාගෙන හැරලා පොඩ නිදිමතේ හිමින් වැඩ කර පළවෙනි පැය 6 හිමින් වෙන්නේ. ඔය කාලච්ඡේද 3 ඔයා රොටේට් කරන්න ඕනේ. හරිද? ඔයා රොටේට් කරන්න ඕනේ. අද උදේ SFT නම් හෙට උදේ ET. අනිද්දා උදේ ICT. මොකද ඔයාගේ ඕකේ ඔය කාලච්ඡේද 3 ඔය දවසේ කාලච්ඡේද 3 ඇතුලේ වැඩ කෙරෙන ප්‍රමාණ වෙනස් වෙනවා. ඒ සමහර වෙලාවලට වැඩ කරන්න හිතෙන්නේ නැහැ වගේ සීන් එකක්. හරි. එතකොට අන්න එහෙම තියෙනවා ටයිම්. හරිද? පැහැදිලි නේද? රයිට්. එතකොට පුතේ හරි. එතකොට මම ඔන්න කියලා දුන්නා කොහොමද සබ්ජෙක්ට් බැලන්ස් කරගෙන වැඩ කරන්නේ. මෙහෙම කරාම පුතේ ආයි අමුතුවෙන් මට සබ්ජෙක්ට් බැලන්ස් කරන්න බෑ
අහන්නවත් එපා. මෙහෙම කරාම නිකම්ම සබ්ජෙක්ට් බැලන්ස් වෙනවා. ඉතින් අහන්න දෙයක් නැහැ නේ මෙහෙම කරාම සබ්ජෙක්ට් බැලන්ස් වෙන්නේ නැද්ද? ඇයි බයි එක සබ්ජෙක්ට් එකකට සමාන වෙලාවක් හැම සතියෙම වැඩ කරලා තියෙන්නේ. නිකම්ම සබ්ජෙක්ට් බැලන්ස් වෙනවා. හරි. මෙහෙම කරාම සබ්ජෙක්ට් බැලන්ස් වෙනවනේ. ඉතින් අමුතුවෙන් අනේ මට බැලන්ස් වෙන්නේ නැහැ. එහෙම ඕනේ නැහැ නේ. ලස්සනට බැලන්ස් වෙනවා මෙහෙම කරාම. හරි. පැහැදිලිනේ? රයිට්. හරි. ඊට පස්සේ හරි. රයිට් එතකොට හරි. ඔය කරුණු ටික කතා කරා. ඊළඟට හරි. පැහැදිලිනේ? රයිට්. ඊට පස්සේ කියන්න දෙනවා මෙන්න මේ දේ. පුතේ ඔයාගේ රිසල්ට් එක තීරණය වෙනවා ඔයා මේ මාස දෙක කොච්චර වැඩ කරනවද කියන එක මත. ඒක අනිවාර්යයි ඈ. ජූනි මාසෙයි ජූලි මාසෙයි කොච්චර වැඩ කරනවද කියන එක මත ඔයාගේ රිසල්ට් එක බොහෝ දුරට තීරණය වෙනවා. ඒ කියන්නේ ඔයාගේ රිසල්ට් එක හදන්න මේ මාස දෙක හොඳටම වැඩ කරන්න. පැහැදිලිද? අන්තිම වෙනකන් ඉන්න එපා. මේ මාස දෙක හොඳටම ජූනි මාසෙයි ජූලි මාසෙයි මේ දවස් 61 හොඳටම වැඩ කරන්න මේ ටාගට් එකට එතකොට යන්න ඔයාට ලේසි වෙනවා. ඒ කියන්නේ ඔයා මේ මාස දෙක ඇතුලේ කොච්චර වැඩ ප්‍රමාණයක් කරනවද කොච්චර මැච් එකක් ගහනවද කියන එක අනුව තීරණය වෙනවා පුතේ ඔයාට අර ඔයාගේ ටාගට් එකට යන්න කොච්චර ලේසි වෙනවද කියන එක. හරි. මොකද මේ කාලේ දැන් ඔයාට ස්ට්‍රෙස් අඩුයිනේ. සමහර වෙලාවට ඔයාට ස්ට්‍රෙස් අඩු හින්දා තමයි මේ කාලේ ස්ට්‍රෙස් අඩුයි. හැබැයි මේ විභාගේ ලඟ වෙනකොට ස්ට්‍රෙස් වැඩි. එතකොට වැඩ කරගන්න ටිකක් අමාරු වෙනවා. හැබැයි මෙහෙම මේ හරිය ස්ට්‍රෙස් අඩු හින්දා ඔයාට වැඩ අඩුවෙන් කරනවා වෙන්නත් මොකද ස්ට්‍රෙස් එකක් නැහැ නේ. ෆුල් ආතල් එකේ ඉන්නවා විභාගෙට තව කල් තියෙනවා. හරිද? ෆුල් ආතල් එකේ ඉන්න හින්දා එහෙම බෑ. අර ටාගට් එකට යන ළමයෙක් එහෙම බෑ. පැහැදිලි නේද? ඒ ටාගට් එකට යනවා නම් පුතේ වැඩ කරන්න ඕනේ. මේ මාස දෙක ඇතුලේ පුළුවන් උපරිමයෙන් වැඩ කරන්න ඕනේ. මේ මාස දෙක ඇතුලේ පුළුවන් උපරිමයෙන් වැඩ කරොත් අර ටාගට් එකට යන්න ලේසි. පැහැදිලිද? මේ මාස දෙක ඇතුලේ පුළුවන් උපරිමයට වැඩ කරන්න ඕනේ. මේ මාස දෙක ඇතුලේ කොච්චර ගේමක් ගහනවද මේ දවස් 60 ඇතුලේ? ඒක ඔයාගේ රිසල්ට් එකට බොහෝ දුරට බලපානවා. හරි? රයිට්. පැහැදිලිනේ? හරි. හරි. ඊළඟට වැදගත් දෙයක් කියනවා මම හිතන්නේ ලබන මාසෙ වෙද්දී ඇඩ්මිෂන් සයින් මේ ඇප්ලිකේෂන් දායි එක්සෑම් එකට ඉස්කෝල වලින් දාන. එතකොට ඉස්කෝල වලින් දානකොටම තමයි ප්‍රයිවට් ඇප්ලයි කරන්න වෙන්නේ. කොහොමද නිවුස් වලට යනවා A level විභාගයට ඇප්ලිකේෂන් දානවා මෙන්න මේ දවස් ඉඳන් මෙන්න මේ දවස් වෙනකන් දාන්න පුළුවන් කියලා. ඉතින් එතකොට අන්න ඇප්ලයි කරන්න විභාගෙට. හරිද? අනිවාර්යෙන් ඇප්ලයි කරගන්න. හරිද? තාම නෑ මම දන්න තරමින් ඉස්කෝල වල ඇප්ලිකේෂන් දාන්න පටන් ගන්නකොටම තමයි ප්‍රයිවට් උත් ඇප්ලිකේෂන් දාන්න වෙන්නේ. ඒතර ඒක නිවුස් වලට කියනවා. හරි? එතකොට පුතේ විභාගෙට ඇප්ලිකේෂන් දානකොට ඒක දාගන්න හරියට විභාගෙට ඇප්ලිකේෂන් දැම්මට පස්සේ ඔයාගේ ඉස්කෝලේ වැඩක් කරෙන්නේ නැත්නම් ඇත්තටම යන්න අවශ්‍ය නැහැ පුතේ. දැන් මම කිව්වට මේ පැය 12ක් පැය 15ක් වැඩ කරන්න කියලා මේක ගොඩක් වෙලාවට කරන්න පුළුවන් වෙන්නේ ඉස්කෝලේ යන්නේ නැති ළමයෙක්ටනේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි හිතමු සෙකන්ඩ් ෂයි ළමයෙක්ට සහ තර්ඩ් ෂයි ළමයෙක්ට තමයි මේ විදිහට වැඩ කරන්න පුළුවන් වෙන්නේ. මොකද අනිත් ළමයි ෆස්ට් ෂයි ළමයි ගොඩක් වෙලාවට ඉස්කෝලේ යනවා. ඇත්තටම ඔයා කල්පනා කරලා බලන්න ඔයා ඉස්කෝලේ යන එකෙන් ඔයාට ප්‍රයෝජනයක් තියනවද? වැඩක් වෙනවද කියලා. එහෙම වැඩක් වෙන්නේ නැත්නම් බං ගෙදරට වෙලා වැඩ කරන එක තමයි හොඳම දේ. ගෙදරට වෙලා දැන් මම වුණත් උදාහරණයට එහෙමයි මමත් ගෙදරට වෙලා වැඩ කරලා තමයි කැම්පස් යන රිසල්ට් එකක් දාලා කැම්පස් ගියේ. හරිද? ඒ කියන්නේ කාලේ නැත්තම් නාස්ති වෙනවනේ. සමහර ළමයිට ඉස්කෝලේ යන්න පැයයි එන්න පැයයි ඉස්කෝලෙත් වැඩක් කරෙන්නේ ගිහිල්ලා නිකන් යාළුවොත් එක්ක කයිවාරුක ගහ ඉඳලා පැය ගාණක් නාස්ති වෙලා එනවා. එතකොට ඉතින් මේ ටාගට් ඇචීව් කරන්න බෑනේවා. හරි. ඒක කොහොමද ඇප්ලිකේෂන් දැම්මට පස්සේ ආ ඉස්කෝලේ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇප්ලිකේෂන් දැම්මට පස්සේ කොහොමවත් යන්න ඕනේ නැහැ. දැනුත් ඔයා යන්නේ නැත්තම් ගෙදරට වෙලා වැඩ කරන්න ඒක ප්‍රශ්නෙකුත් නැහැ. හරිද? ඒ කියන්නේ වැඩක් කරෙන්නේ නැත්තම් ගෙදරට වෙලා වැඩ කරන්න ඒක තමයි හොඳම දේ. එතෙන්ට ගියාට පස්සේ පුතේ යාළුවොත් එක්ක කයිවාරුක ගහ ඉන්න එතන වැඩක් කරන්න මානසිකත්වයක් එන්නේ නැහනේ. තනියෙන් වැඩක් කරන ගැම්මක් එන්නේ නැහනේ. හරි. ඉතින් ඒ නිසා හොඳම දේ ගෙදරට වෙලා වැඩ කරන්න පුළුවන් නම් ගෙදරට වෙලා වැඩ කරන්න නැත්නම් ඇප්ලිකේෂන් දැම්මට පස්සේ ගෙදරට වෙලා වැඩ කරන්න. හරි. ඇප්ලිකේෂන් දැම්මට පස්සේ කොහොමත් ඇඩ්මිෂන් එක ඔයාලට දෙන්න ඔයාලා ඉස්කෝලේ බැඳී සිටිනවා. ඒක නොදී ඉන්න බෑ. හරි. රයිට්. පැහැදිලිනේ? එතකොට පුතේ හොඳම දේ මම මේ කියන්නේ ගෙදරට වෙලා වැඩ කරන්න පුළුවන් තරම් වැඩ කරන්න මේක ඇචීව් මේ ටාගට් එකට මේ වැඩ කරන කාලය ඔයා තනියෙන් කොච්චර කාලයක් වැඩ කරනවද කියන එක තමයි ඔයාට මේ ටාගට් එකට යන්න ලේසි වෙන්නේ. දැන් සමහර ළමයි කියස හැමදාම මෙහෙම වැඩ කරන්න බෑ අපිට පන්තිත් තියෙනවනේ. හරි හරි. පන්ති වෙලාවත් මේ පැය 15 ඇතුලේ තියෙනවා. ඉතින් කමක් නැහැ. ඒක ඔක නෝමල්. හරිද? පන්ති ටයිම් එක කියන්නේ ඔයා මේ ටාගට් එකට දැන් මල ගෙදර යනවා කියන්නේ ඔයා මේ ටාගට් එකට ඇචීව්මන්ට් එකක්. ඒක මේ ටාගට් එකට දෙන සපෝට් එකක් නෙමෙයිනේ. හරි. හැබැයි පන්තියකට ගිහිල්ලා ඉගෙන ගන්නවා කියන්නේ ඔයා මේ ටාගට් එකට යන එකක් තමයි. ඒතකොට ඒ කාලේ මේක ඇතුලේ ඉන්ක්ලූඩ් නම් කමක් නැහැ. හැබැයි පුතේ මෙහෙමයි.
එක සබ්ජෙක්ට් එකකට පන්ති දෙක තුනකට යන ළමයාට ඉතින් අනේ මන්දා. ඒතකොට තමුන්ට තනියෙන් වැඩ කරන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැනේ. පන්ති. තමුන් තනියෙන් වැඩ කරන්න වෙලාවක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. තමුන්ට තනියෙන් වැඩ කරන්න වෙලාවක් නැත්තම් මෙහෙ මේ ටාගට් වලට යන්න හරි අමාරුයි. තනියෙන් වැඩ කරන ළමයි තමයි ගොඩක් වෙලාවට මේ ටාගට් වලට යන්නේ. ඒ නිසා තමුන්ට තනියෙන් පන්තිම හරියන්නේ නැහැ. එක සබ්ජෙක්ට් එකකට පන්ති 2යි 3යි එහෙම පන්ති ගියා කියලා බම් මේ ඒ තුනක් දාන්න බෑ. පන්ති කොපේ 25කට 30කට ගියා කියලා. එහෙම බෑ. හරිද? මේ ටාගට් එකට කියන්නේ පන්ති 10කට 15කට ගියා කියලා ඒ තුනක් දාන්න බෑ. හරි? තමුන් තනියෙන් වැඩ කරන්න ඕනේ. තමුන් තනියෙන් වැඩ කරන වෙලාව වැඩි කරගන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ. පැහැදිලිද? රයිට්. හරි. එතකොට එහෙනම් ඉස්කෝලේ යන එකෙන් ඇත්තටම වැඩක් වෙන්නේ නැත්නම් ගෙදරට වෙලා වැඩ කරන්න. ඒක තමයි හොඳම දේ. හරි. රයිට්. ඊට පස්සේ හරි. මේ මාස දෙක ඇතුලේ කොච්චර මැච් එකක් ගහනවද ඒක ඔයාගේ ප්‍රතිඵලය තීරණය කරනවා. හරි. ඒක හොඳට තේරුම් ගන්න. රයිට්. ඊට පස්සේ පුතේ. ඊට පස්සේ මම හිතනවා ඔයාට අවශ්‍ය දේවල් නෝට් ඩවුන් කරගන්නවා ඇති කියලා. හරි. රයිට්. ඊට පස්සේ අපි කොහොමද මේ නිදා ගන්න එක හරියට බැලන්ස් කරගන්නේ? අපි බලමු ඊළඟට ඒක කොහොමද බැලන්ස් කරන්න කියලා. නිින්ද කොහොමද නිදා ගන්න එක හදා ගන්න ඕනේ? හරි. නිින්ද කොහොමද හදා ගන්න කියලා බලමු. හරි. එතකොට පුතේ මෙහෙමයි කතාව. නිදා ගන්න එක මෙන්න මෙහෙම වෙන්න ඕනේ. කැඩි නිදා ගන්න බෑ. ඒ කියන්නේ දැන් සමහර මම දැක්කා ඒ නිකන් අර ඒවනම් ඇත්තටම ගොම් පාට් හරිද මේ රෑ එළි වෙනකම් වැඩ කරන්න මම දැක්කා කවුරු හරි ගුරුවරයෙකුත් දාලා තිබ්බා මේ මට මතක නැහැ නම මේ රෑ එළි වෙනකම් වැඩ කරන්න පුළුවන් තරම් ඒක තමයි ජීවිතේ මේක තීරණය කරන්නේ හරි එහෙම කතන්දරයක් ඒ විභාග වලට හරිද එහෙම විභාග වලට රෑ එළි වෙනකම් වැඩ කරන්න පුළුවන් දවස් ගාන හරි සීමිතයි හරිද එහෙම මාත් වැඩ කරලා තියෙනවා හැබැයි ඒකේ හොඳ ප්‍රතිඵල වලට වැඩිය ඒකේ නරක ප්‍රතිඵල වැඩි හරිද මොකද ඔයාට සමහර මම මේ කියන එක බොරුද කියලා ඔයාම තීරණය කරන්නකෝ අපි මල ගෙදරකට ගිහිල්ලා හරි එක දිගට නයිට් එකක් රෑ එළි වෙනකන් හිටියොත් ඔයාට ඊළඟ දවසේ මොකද වෙන්නේ කියන්නකෝ වැඩ කරන්න පුළුවන් ඊළඟ දවසේ නැත්නම් ඊළඟ දවසේ මේ ලෝකේ රහක් නැහැ ඊළඟ දවසේම නිින්ද යනවාද එහෙමද ආයේ අන්න ඒක තමයි කියන්නේ හරිද එහෙම මේ රෑ එළි වෙනකම් වැඩ කරන්න සීන් එකක් නැහැ හැම දවසෙම හොඳට මතක තියාගන්න මේ දේවල් ටික හරියට කරන්න පුතේ මේක මේ ලස්සනට මේ පැහැදිලි කරලා දෙන්නේ හරිද මේකේ ඒක නිින්ද කියන එකේ අපි දන්නවා නිින්ද කියන්නේ අපේ බ්‍රේන් එකට රෙස්ට් එකක් දෙන්න අපේ ඇඟට රෙස්ට් එකක් දෙන්න තියෙන ටයිම් එක හරිද ඒක නැතුව ඔයා කොච්චර පාඩම් කරලා ඔළුවට පුරවන්න හැදුවත් වැඩක් නැහැ අපි හිතමුකෝ ඔළුවට ඔයාගේ බ්‍රේන් එකට රෙස්ට් එකක් දෙන්නේ නැතුව මේකට කොච්චර පුරවන්න හැදුවත් මෙයා ගන්නෙ නැහැ පුතේ රිජෙක්ට් කරනවා හරි ඒ නිසා මේකට රෙස්ට් එකක් දෙන්න දෝ පාඩම් කරලා රෑලි වෙනවා පාඩම් කරලා නිදිමතේ පාඩම් වැඩක් නැහැ හරි ඒක තේරුම් ගන්න මේක රෙස්ට් එකක් ඕනේ රෙස්ට් එකක් දුන්නොත් තමයි මෙයාට ස්ටෝර් කරන්න පුළුවන් ඒ කියන්නේ ඔයා දෙන පාඩම් කරන දේවල් ටික මේ මොලේ ස්ටෝර් කරගන්න එයාට රෙස්ට් එකක් දෙන්න ඕනේ ඒ රෙස්ට් එකක් දෙන්න තමයි නිින්ද අවශ්‍ය වෙන්නේ හරිද අපි දන්නවා සාමාන්‍යයෙන් පැය 7ක් 8ක් නිදා ගන්න කියලානේ සාමාන්‍ය මිනිස්සුෙට කියන්නේ දැන් එහෙම බෑ ඒලව කරන ළමෙක් විදිහට ඔයාලට පැය 7-8 නිදා ගන්න 7-8 9 10 එච්චර දුර යන්න බෑ මේක කොහොම හරි වැඩ කරන්න වෙනවා කාගෙන හරිද එතකොට අනිවාර්යෙන් පුතේ ඔයාට හැම දවසෙම පැය 6ක අර නිදි මරාගෙන එළි වෙනකම් වැඩේ ගොම්පාට් හරි ඒවා එහෙම කරොත් ඊළඟ දවස් ඉවරයි ඒක ඔයාටම තේරෙනවා මට නෙමෙයි ඔයාට තේරෙනවා ඊළඟ දවසම මස්තයි කියලා හරිද ඒක මට වැඩි හොඳට ඔයාට තේරෙනවා ඒ නිසා නිදි මරාගෙන එළි වෙනකම් වැඩේ ගොම්පාට් ඒව කරන්න එපා හරිද පැය 6ක් අනිවාර්යෙන් නිදා ගන්න හැම දවසෙම පැය 6ක් හරිද මම කියලා දෙන්නම් කොහොමද නිදා ගන්නකොට එක වෙන්න ඕනේ කියලා මේ පැය 6 නිදා ගන්නවා කියලා ඔයා මෙහෙම බෑ පාඩම් කර ඉන්න ගමන් එකපාරටම මේසුවට කඩා වැටිලා පැයක් විතර නිදා ගන්නවා ආපහු ඇහැරිලා පුටු සැටියට යනවා පුටු සැටියට ගිහිල්ලා පාඩම් කර ඉන්නවා ආපහු පැයක් විතර නිින්ද යනවා ඊට පස්සේ ආපහු ඇඳට පොතක් අරන් ගිහිල්ලා ඉන්නවා ඔන්න නිින්ද යනවා හරි එහෙම බෑ මේ නිින්ද පුතේ කන්ටිනියස් වෙන්න ඕනේ හරිද එතකොට තමයි ඔයාගේ බ්‍රේන් එකට අවශ්‍ය රෙස්ට් එක ඔයාගේ ඇඟට අවශ්‍ය රෙස්ට් එක මේ නිින්දෙන් ලැබෙන්නේ මේක කන්ටිනියු වෙන්න ඒ කියන්නේ කන්ටිනියස්ලි ඒ කියන්නේ එක දිගට හරිද එක දිගට පැහැදිලිද මම කියන කතාව එක දිගට පුතේ පැය 6ක් නිදා ගන්න හරිද එක දිගට ඒක කැඩි
එකේ පුටුවේ භාගයයි ඇඳේ භාගයයි පොටු සැටියේ භාගයයි එහෙම බෑ. ඇඳට ගිහිල්ලා එක දිගට පැය 6ක් නිදා ගන්න එක දිගට. ඒක බ්‍රේක් කරන්න එපා. පැය 3ක් නිදාගෙන නැගිටලා පාඩම් කරලා ආපහු මේ පැය 2ක් විතර පාඩම් කරලා ආපහු තව පැය 3ක් නිදා ගන්නවා. ඒ ගොම් පාට්. හරිද? එක දිගට පැය 6 නිදා ගන්න ඕනේ. පැහැදිලිද? එක දිගට පැය 6 නිදා ගන්න ඕනේ. හරිද? එතකොට අපි හිතමුකෝ මෙහෙම. ඔයා රෑ 12ට නිින්දට යනවා. පාන්දර 6ට හැරෙනවා. හරිද? ටික දවසක් ඕක කරන්ඩ සතියක් කරනකොට ඔයා පුරුදු වෙනවා මේ වැඩේට. ඔයාගේ බයොලොජිකල් ක්ලොක් එකක් දුවනවා ඇඟ ඇතුලේ. හරිද? අන්නේ ක්ලොක් එක මේකට ඇඩ්ජස්ට් වෙනවා. හරි? ඒ ඇඩ්ජස්ට් වුණාට පස්සේ ඔයා නිකම්ම හැරෙනවා පුතේ 6 වෙද්දි. හරිද? රෑ 12ට නිදා ගන්න හැබැයි මෙහෙමයි. මෙහෙම බෑ. අද රෑ 12ට නිදා ගන්නවා හෙට උදේ 6ට හැරෙනවා. ආයි පාඩම් කරනවා ඊළඟ දවසේ පාන්දර 3ට නිදා ගන්නවා ආයි උදේ 9ට හැරෙනවා. බයොලොජිකල් ක්ලොක් එක පිස්සු කෙලින්න ගන්නවා. හරිද? ඒ කියන්නේ ඇයි බං එක හැම දැන් මේ බයොලොජිකල් ක්ලොක් එක අපේ ඇඟ ඇතුලේ තියෙන මේ ක්ලොක් එක හුරු වෙනවනේ. එයා ඇඩ්ජස්ට් වෙනවා. එයා ඇඩ්ජස්ට් වුණාට පස්සේ දැන් ඔයා අද රෑ 12ට නිදාගෙන පාන්දර 6ට හැරෙනවා. ඊළඟ දවසේ රෑ 9ට නිදාගෙන ආයි පාන්දර 3ට හැරෙනවා. ඌ බලනවා යකෝ මුට ට්‍රැක්වත්ද කියලා ඌ බලනවා. හරි. එහෙම නෙමෙයි. මේ නිදාගන්න එක මේ මාස 6 මේ මාස 6න් පස්සේ උඹ රෑ එළි වෙනකන් හිටියත් අපේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මාස 6 මම මේ කියන්නේ ඔයාලට අර ටාගට් එකට යන්න මේ දේවල් බැලන්ස් කරගන්නේ කොහොමද කියලා. මේ මාස 6 ඇතුලේ නිදාගන්න ස්ථිර වෙලාවක් තියාගන්න. රෑ 12 ඉඳන් පාන්දර 6 වෙනකම්. රෑ 12 ඉඳන් පාන්දර 6 වෙනකම්. මම කියන්නේ ඔයාලට ඒ වෙලාව කියලා. ඔයාලට හිතනවා රෑ 10 ඉඳන් ඔයා පාන්දර නැගිටලා පාඩම් කරන්න පුළුවන් කියමුකෝ. රෑ 10 ඉඳන් පාන්දර 4 වෙනකම්. එක දිගට නිදා ගන්නවා. ඒක හැමදාම රෑ 10ට නිදා ගන්නවා පාන්දර 4ට හැරෙනවා. රෑ 10ට නිදා ගන්නවා පාන්දර 4ට හැරෙනවා. ඔයාගේ ඇඟ ඇතුලේ දුවන මේ ක්ලොක් එක මේ ඔරලෝසුව ඇඩ්ජස්ට් වෙනවා මේකට. හරිද? එතකොට ලස්සනට ඔයා හැරෙන්න ඕනේ නැහැ ටික දවසක් යද්දි සතියක් දෙකක් යද්දි ඉබේම ඔයා ඒ වෙලාව 4ට හැරෙන්න ගන්නවා. ඒ ක්ලොක් එකට ඔයා හුරු වෙනවා. හරිද? ඒ ක්ලොක් එක තමයි ඊට පස්සේ ඒ වැඩේ තීරණය වෙන්නේ. හරි? ඒ නිසා ඒක කන්ටිනියස් වෙන්න ඕනේ. ඒක නිශ්චිත වෙලාවකට වෙන්න ඕනේ. හැම දවසෙම මේ විදිහට. රෑ 12ට නිදා ගන්නවා පාන්දර 6ට හැරෙනවා. ඊළඟ දවසේ රෑ 12ට නිදා ගන්නවා පාන්දර 6ට හැරෙනවා. එක දිගට ඒක ඒ විදිහට යන්න ඕනේ. පැහැදිලිද කතාව? හරි? එක දිගට ඒක ඒ විදිහට යන්න ඕනේ. ඒ අතරේ නැගිටලා පැයක් පාඩම් කරලා ආයි නිදා ගන්නවා. ඒ ගොම් පාට් කරන්න එපා. මේ නිින්ද එක දිගට ලැබෙන්න ඕනේ. එතකොට තමයි අවශ්‍ය රෙස්ට් එක බ්‍රේන් එකට ලැබෙන්නේ. නිින්ද එක දිගට ලැබෙන්න ඕනේ. පැහැදිලිද? එක දිගට. හරි. රයිට්. එතකොට පැය 6ක් එක දිගට එකම වෙලාවට හැමදාම. හරිනේ? එක දිගට එකම වෙලාවට. හරි. වෙනස් කරන්න එපා. එළි වෙනකම් වැඩ කරන්න ඒව කරන්න යන්න එපා. හරිද? එහෙම වුණාම ඊළඟ දවසේ වැඩක් කරන්නේ නැහැ. මස්ත බාල්දු වෙලා යනවා. හරි. ඒ නිසා ඒ කියපු විදිහට කරන්න. මේක ඔයාලට එක්ස්පීරියන්ස් ඇතිනේ. එළි වෙනකම් හිටපු දවසක ඊළඟ දවස ගැනව කල්පනා කරලා බලන්නකො මොකද වෙන්නේ කියලා. ඊළඟ දවසේ මේ ලෝකේ වැඩක් කරන්න වෙන්නේ. ඊළඟ දවසම නිදා ගන්න වෙනවා. හරිද? ඒ දේ වෙනවා. අන්න මේ නිින්ද ඕනවට වඩා යවන්නත් එපා. පැය 7 8 9 10 ගියාම මස්තයි. ඒ පැය 10ක් විතර දවස නිදාගත්තාම මේ දවස කිසිම ගැම්මක් නැහැ, මොරල් එකක් නැහැ, වැඩක් කරන්න බෑ. නිසා පැය 6 හොඳටම ඇති. පැය 6න් මේ මාස ටික මැච් එකක් ගහගන්න පුළුවන්. හරිද? නිසා පැය 6ක් එක දිගට එකම ටයිම් එකට හැමදාම නිදාගෙන හැමදාම හැරෙන්න පටන් ගන්න. ඒක එක දිගට වෙන්න ඕනේ. ආයෙ අර මැදින් හැරෙන්න බෑ. ඒක හරි. ඊළඟට පුතේ හැම දවසකම එකම වෙලාවට එක දිගට නිදා ගන්න ඕනේ. හැම දවසකම එකම වෙලාවට. ඊළඟට ඔයා නිදා ගන්නකොට මේ පොතක් අල්ලගෙන මේසේ උඩ නිදා ගන්න එහෙම බෑ. මේක සැපට නිදා ගන්න ඕනේ. අපි කියන්නේ සැපට නිදා ගන්නවා කියලා. හරිද? මේ නිින්ද පුතේ එකම දවසේ එකම වෙලාවට එක දිගට වෙන්න ඕනේ දෙයක්. හැමදාම නිදා ගන්න ඕනේ. හරිද? පැය 6යි. පැය 6යි පැය 6 හොඳටම ඇති. හරිද? ඊට නිදා ගන්න ඕනේ. නමුත් ඉතින් මේ තරඟ විභාගයට වා සූදානම් වෙන්නත් ඕනේ. ඒතකොට නිදාගෙනම හරියන්නේ නැහැ. වැඩ කරන්නත් එපා. හරි. රයිට්. ඊළඟට සැප නිින්දක් ඕනේ. සැප නිින්දක් ඕනේ. හරිද? ඒ කියන්නේ මේ පොටුව උඩ නිදි කිරා වැටි මේ පාඩම් කරන මේසෙ උඩ නිදි කිරා වැටි සෝෆා එකේ බාගෙට පෙරලි එහෙම නෙමෙයි. හොඳට සැපට හොඳ ලොකු ඇඳක හරිද? කියන්නේ මේ අර සමහර ලයිට් එහෙම ඕෆ් කරලා පට්ට සැපට මේ පැය 6 එක දිගට නිදා ගන්න ඕන. නිින්ද කැඩෙන්න දෙන්න එපා. දැන් අර වගේ තැනක නිදාගත්තාම සෝෆා එක වගේ නිින්ද කැඩෙනවා. ඒ නිසා පාඩම් කරන ගමන් ඒව බාගෙට නිදා ගන්න එපා. ඒව නිකන් එහෙම තේරුම් ගන්න. අනිත් එක ඇඳට ඇවිල්ලා පාඩම් කරන්න පුරුදු වෙන්න එපා. නිින්ද යනවා.
හරිද? ඇඳ තියෙන නිදා ගන්නනේ. ඒ නිසා ඇඳට ඇවිල්ලා පාඩම් කරන්න පුරුදු වෙන්න එපා. පුළුවන් තරම් මේ සිනගෙන පාඩම් කරන්න. නිදා ගන්න වෙලාව හරියට මේ පැයයි නිදා ගන්න. ඒතර ඔයා නිදා ගන්න වෙලාවක් තියෙනවනේ. හරි. ඊට අමතරව දවල් වැඩ කරලා නිකන් කාපු ගමන් මට නම් එහෙම මට තියෙනවා පොඩ්ඩක්. කාපු ගමන් නිකන් පැය භාගයක් විනාඩි 40ක් විතර නිදා ගන්න ඕනේ. ප්‍රශ්න නැහැ නිදා ගන්න. ප්‍රශ්න නැහැ නේ බං. පැය 24න් පැය 6ක් අඩු කරපුවාම පැය 18ක් තියෙනවා. ඔය පැය 18න් තව විනාඩි 40ක් නිදා ගන්න පුළුවන් නේ දවල්ට. ඔක පැය 15 වැඩ කරද්දී අවුලක් නැහැ නේ. හරි. එහෙම නිදිමතක් ආවොත් පොඩ්ඩක් නිදා ගන්න දවල්ට. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක පැය මේ 3-4ට ගෙනියන්න එපා. පැයක් විතර නිදා ගන්නවා දවල්ට. හරි. හරි. එතකොට මේ පැය 6 මේක අනිවාර්ය නිින්දනේ. මේ පැය 6 නිින්ද සැප නිින්දක් වෙන්න ඕනේ. ඒකේ ක්වොලිටි එක හොඳටම තියෙන්න ඕනේ. හරිද? හොඳ ඇඳක සැපට හොඳට ඉඩ තියෙන තැනක හොඳට නිදා ගන්න ඕනේ. අතපය දිග ඇරලා ඒ අවශ්‍ය රෙස්ට් එක ලැබෙන්න ඕනේ. ඒ නිින්ද කැඩෙන්න දෙන්න එපා මැදදී. හරිද? රයිට්. ඒ කියන්නේ ෆෝන් රින් වෙන්න දාන්න එපා. ෆෝන් සයිලන්ට් දාගන්න. හරිද? නැත්නම් මේ නිින්ද මැදදී කැඩුනොත් ඒ අර ඔයා හිතන රෙස්ට් එක ඇඟට ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිින්ද මැදදී කැඩෙන්න බෑ. හරිද? එක දිගට මේ නිින්ද සැපට යන්න ඕනේ පැය 6ක්. එහෙම වුණාම ඔය අවශ්‍ය රෙස්ට් එක ඔයාලට ලැබෙනවා. ඊළඟ දවසේ ඔයාලට ආපහු පාඩම් කරන දේවල් ඔළුවේ ගබඩා කරගන්න පුළුවන්. හරි? ඒ නිසා එක දිගට පැය 6 නිදා ගන්න. ඒක සැප නිින්දක් වෙන්න ඕනේ. නිින්ද මැදදී කැඩෙන දේවල් වෙන්න බෑ. ෆෝන් රින් වෙන්න දාන්න, සත්තු කෑ ගහන ඒවා හෙන්න ඒව බෑ. ඔක්කොම හොඳ කාමරයක ඒ දොරවල් වහගෙන හරියට නිදා ගන්න. හරි? රයිට්. පැහැදිලිනේ? රයිට්. ඊට පස්සේ ගොඩක් ළමයි කරන වැරද්දක් තමයි ඇඳට ගියාට පස්සේ ෆෝන් එක ඔබන්න පටන් ගන්නවා. දැන් මමත් කරනවා. ඉතින් මම දැන් විභාග ලියන්නේ නැහැනේ. හරි? උඹලා විභාග ලියන්නේ. හරි? දැන් ෆෝන් එක අරගෙන සෝෂල් මීඩියා යනවා. ගියාට පස්සේ පුතේ සමහරවිට පැය 2ක් 3ක් ඕක ඇතුලේ ඉන්නවා. දන්නේම නැහැ. හරිද? ඒ ඔයාගේ නිදා ගන්න තියෙන ටයිම් එක අඩු වෙන එකයි වෙන්නේ. හරි? සහ ඔයාලට පාඩම් කරන්න තියෙන වෙලාව අඩු වෙන එක. ඒ නිසා ඒ දේ කරන්න එපා. ඇඳට ගියපු ගමන් ෆෝන් එක ඈතින් තියලා චාර්ජර් එකට ගහලා දාන්න. අර නැත්නම් ඒ මොකක් හරි ඕන එක ෆෝන් එක කොහොම හරි ළඟ තියාගන්න එපා. ළඟ තියාගත්තොත් නේ ඔකට යන්න වෙන්නේ. හරි ළඟ තියාගන්න එපා. ඒක පුරුදු වෙන්න ටිකක් අමාරු වෙයි. හැබැයි පුරුදු වෙයි. හරි. මේ පැය 6 ඇඳට ගියපු ගමන් මේ පැය 6 එක දිගට නිදා ගන්න. ආයි ෆෝන් ඔබ බල ඉන්න එපා. පැහැදිලිද? ෆෝන් ඔබ බල ඉන්න එපා. මේ නිදා ගන්න යන්නේ ෆෝන් එක අරන් යන්න එපා. ෆෝන් එක පුළුවන් නම් මේ සුඩින් තියලා යන්න. ඒක තමයි හොඳම දේ. හරි? රයිට්. හරි. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි කියන්න ඕන. ඊළඟට මේ වගේ දේවල්. දැන් ඔයා හිතන්නකෝ පාඩම් කරනවා කියලා පුතේ. දැන් ඔයා පාඩම් කරද්දී දැන් ඔයා රෑ 12ට නිදාගන්නේ. ඔයා 11ට විතර ගිහිල්ලා ප්ලේන් ටිකක් ගහනවා. නැත්තම් කෝපි එකක් බොනවා. මොකක් හරි වගේ දෙයක්. ඒව අපි දන්න මොනවද තියෙන පුතේ? කැෆේන් තියෙනවනේ. හරි අපි සබා නිෂ්පාදන පාඩම ඉගෙන ගන්න කැෆේන් තියෙනවනේ. ඉතින් එතකොට ඔයා ඊට පස්සේ 12ට නිදා ගන්නවා. 11ට කෝපි එකක් බීලා හරි ප්ලේන් ටිකක් ගහලා හරි 12ට නිදා ගන්න ගියාට පස්සේ බලන්න මොකද වෙන්නේ? නිින්ද යන්නේ නැහැ. ඇයි අරකේ තියෙන කැෆේන් ටික ඇඟේ වැඩ කරනවා. හරි ඒ නිසා ඒ වගේ දේවල් කරන්න එපා. 12ට නිදා ගන්න ඉන්නවනම් මේ 11:00 විතර ගිහිල්ලා කෝපි එකක් ගන්න එපා. හරි මේ ටී එකක් ගහන්න එපා. හරි එහෙම කරන්න එපා. ඒතර නිදිමත එන්නේ නැති වෙනවා. හරි ප්ලේන් ටී එකක් ගහන්න එපා. හරි නිදිමත එන්නේ නැති නිසා ඒ දේවල් කරන්න එපා. හරි පැහැදිලිනේ කියපු කතන්දර ටික? ඔය කියපු විදිහට තමයි වෙන්න ඕනේ. එතකොට ඔන්න ඔහොමයි නිින්ද බැලන්ස් කරගන්නේ. අර එක දිගට නිදි මරාගෙන වැඩ කරන ඒවා කරන්න යන්න එපා. අද දවසම එළි වෙනකම් වැඩ කරනවා. ඒව කරන්න යන්න එපා. ඒවා නිකන් ගොම් පාට්. හරි? රයිට්. ඊට පස්සේ පොඩි තව දේවල් ටික වැදගත් කියලා හිතන හින්දා මේ ටික කියන ඩයට් එක. මේක මාර වැදගත්. විභාගයකට සූදානම් වෙන ළමයෙක්ට මේ ඩයට් එක කියන එක මාර වැදගත්. හරිද? කොහොමද කෑම බීම ටික? හරිද? මේක මාර වැදගත්. හරිද? එතකොට ඔයා කන කෑම වේල් තුන හරියට පෝෂ්‍යදායී ආහාරයක් ගන්න අනිවාර්යයෙන්ම. හරිද? හොඳට පෝෂ්‍යදායී ආහාර තියෙන්න ඕන. මොකද ඔයා විභාගයකට සූදානම් වෙන්නේ. ඔයාට ලෙඩ හැදෙන්න බෑ මේ දවස්වල. ඔයා දන්නව නේද? ඔයාට ලෙඩක් හැදුනොත් මේ දවස්වල සමහර ළමයි ඉන්නවා. මොකක් හරි උණ හෙම්බිරිසාවක් හැදුනොත් සතියක්ම වැඩ කරන්න වෙන්නේ නැහැ. ඒක මාර පාඩුවන්නේ පුතේ. මේ දවස් ගානෙන් 163න් එක සතියක්ම අයින් වෙනවා කියන එක. ඒ නිසා ලෙඩ හදාගන්න එපා මේ දවස්වල. ලෙඩ හැදෙන එක අඩු කරගන්න නම් පෝෂ්‍යදායී ආහාර වේල් 3ක් යන්න ඕනේ. හරිද? වැස්සේ තෙමෙන්න යන්න එපා. වැස්සේ තෙමුනොත් ලෙඩ හැදෙනවා. ලෙඩ හැදුනොත් මේ දවස් 163න් සතියක් දෙකක් නැති වෙනවා. හරි? ඒ නිසා ලෙඩ හැදෙන්නේ නැතුව පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ. හරිද? යාළුවට ලෙඩ නම් යාළුවට එක්ක එක බත් එක බෙදාගෙන කන්න ඒ වගේ දේවල් වලට යන්න එපා. මොකද ඔයාට හැදෙනවනේ. හැදුනට පස්සේ මොකද වෙන්නේ? ඔයාට හැදුනට පස්සේ ඔයාට හතියක් දෙයක් නැති වෙන එකයි වෙන්නේ. හරි? ඒ නිසා එහෙම එපා ඈ. හරි යාළුවට අසනීපයක් තියෙනවා නම් යාළුවට හෙම්බිරිස්සා වුණ තියෙනවා නම් යාළුවා සරින්ගගෙන ඉන්න එපා. මාස එකක් පාවිච්චි කරන්න. හරි මොකද මේ කියන්තේ තේරුම් ගන්න. හරි ඒ වාටත් හැදුනොත්
ඔයාලට සතියක් දෙකක් නැති වෙන එකයි වෙන්නේ. හරි. ඒ නිසා තේරුම් ගන්න අසනීප හදා ගන්න එපා මේ දවස්වල. ඒක මාරම වටින දෙයක්. මොකද ආයි ඔයා සතියක් දෙකක් වැඩ කරන්නේ නැතුව ඉඳලා ආයි මේ ට්‍රැක් එකට එන්න අමාරුයි. ඒක ගොඩක් අයට වෙලා ඇති. ඒ දැන් ඔයා හොඳට වැඩ කරගෙන යනවා. එකපාරට ඔයාලට අසනීපයක් වෙලා සතියක් හෝ දෙකක් වැඩ කරගන්න බැරි වෙනවා. ආයිත් මේ ට්‍රැක් එකට එන්න පට්ට අමාරුයි කියන්නකෝ. කොහෙන් පටන් ගන්නද කොහෙන් හිතා ගන්න බැරි වෙනවා. හරි. ඒ නිසා හරි පරිස්සම් වෙන්න අසනීප වෙන්න දෙන්න එපා. හරි. එතකොට පුතේ පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න විටමින් C පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒතකොට අසනීප සාමාන්‍යයෙන් හැදෙනවා අඩුයි. විටමින් C හොඳයි ඇඟට. හරිද? විටමින් C තියෙන ආහාර හරි ගන්න. හරි. ඊට පස්සේ වැදගත් දේ. දැන් රෑ 12 වෙනකම් වැඩ කරන්නත් තියෙනවානේ. හරිද? රෑට නිකන් අර වෙහෙරක් ගිලිනවා වගේ 9ට 9:00 සෙට් වෙලා වෙහෙරක් ගිලිනවා වගේ දඩබත් එකක් ගිලින්න එපා. රෑට පුතේ හරිද? අනිවාර්යයෙන්ම සැහැල්ලු ආහාරයක් ගන්න. පොඩි ආහාරයක්. නිකන් රෑට කෑවා කියන්න පුළුවන් මට්ටමේක. හරිද? අර නිකන් මේ කන්න එපා බම් මේ වෙහෙර ගිල්ල වගේ. නිදිමත එනකොට ටක් ගාලා. මොකද බං ඇඟේ තියෙන ලේ ටික ආහාර ජීර්ණ පද්ධතියට වැඩිපුර යනවා. මොකද මේක ජීර්ණය කරන්න ඕනේ. හරිද? එතකොට මොකද වෙන්නේ? බ්‍රේන් එකට යන මේ බ්ලඩ් ප්‍රමාණය අඩු වුණාම වඩා නිදිමත එනවා. සරල සංකල්ප යෝගනේ. හරිද? ඉතින් ඒ නිසා වෙහෙර ගිලපු යකා වගේ රැට කන්න එපා. හරිද? සාමාන්‍ය සැහැල්ලු ආහාර වේලක් ගන්න. ඒක පුළුවන් නම් පුතේ ටිකක් කලින් ගන්න. සාමාන්‍ය 6:00 7:00 වගේ අතර කාලේ. එතකොට පුතේ රැට නිදිමත අර කාපු ගම නැත්තම් 9ට 9:00 කාපු ගමන් නිදිමත එනවා. හරි. ඒ නිසා අර පුළුවන් නම් අර වෙලාවට. හරිද? 6:00 7:00 ඒ අතර කාලේ රෑ කෑම ගත්තොත් නිදිමත එන එක බොහෝ දුරට අඩුයි. නැත්නම් අර වෙලාවට කෑහම නිදිමත එනවා. ඊළඟට රැයට තෙල් පිරිච්ච කෑම කන්න එපා. මොකද තෙල් ආහාර ජීර්ණය කරන්න ටික වෙලාවක් යනවා. සැලකිය යුතු වෙලාවක් යනවා. ඒතකොට තෙල් ආහාර ජීර්ණ කරන්න සැලකිය යුතු වෙලාවක් යන හින්දා ටක් ගාලා ඒ වගේ බර ආහාර කෑහම නිදිමත එනවා. තෙල් ගොඩවල් කන්න එපා රැයට. හරි. පැහැදිලිනේ? සැහැල්ලු ආහාරයක් ගන්න. ඊළඟට උදේ කෑම එක හරි වෙලාවට ගන්න. හරිද? ඔයාගේ මේ ආහාර වේල් ප්‍රමාද කරන්න එපා. ඊළඟට ગેස්ට්‍රයිටිස් වගේ මොකක් හරි මගුලක් හැදුනොත් එහෙම මේ දවස්වල ඊට හපන්. හරි. ඒ නිසා පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ. හරි. රයිට්. ඊට පස්සේ මොකක් හරි ඔයාලට හෙම්බිරිස්සාවක් හැදෙන්න ඔයාලට අපි තුමු හෙම්බිරිස්සාවක් හැදෙනකොට ගොඩක් වෙලාවට පුතේ උගුරේ අමාරුවක් එනවනේ. උගුරේ අමාරුව එද්දි දැන් ඔයාලට තේරෙනවා අම්මලා සොට් එක හම්බෙන්න තමයි යන්නේ. හරිද? ඒතකොට ටක් ගාලා ඔයා කරන්න ඕනේ හැදුනට පස්සේ හැදෙනකන් ඉමුකෝ නෙමේ හැදෙන්න කලින් ටක් ගාලා යන්න ડોක්ටර් හම්බෙන්න. හරි. හැදෙන්න කලින් ගිහිල්ලා බේත් ගන්න ඕනේ. පැහැදිලිද? හැදෙන්න කලින් ගිහිල්ලා මොකද කරන්න ඕනේ? බේත් ගන්න ඕනේ. හරි. ඒ නිසා හැදෙන්න කලින් ડોක්ටර් හම්බෙන්න යන්න. හරි. හැදෙන්න කලින් ડોක්ටර් හම්බෙන්න ගිහිල්ලා බේත් අරගෙන එන්න. මොකද හැදුනට පස්සේ වැඩේ තව ටිකක් ඇදෙන එකනේ වෙන්නේ. අර උගුරේ අමාරුව පොඩ්ඩක් දැනිච්ච ගමන් ටක් ගාලා ගිහලා බේත් ගන්න. එතකොට බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. නැත්තම් ඕක හැදුනට පස්සේ සතියක් එකමාරක් ඉවර වෙනවා. හරි. ඒ නිසා එහෙම වෙන්න දෙන්න එපා. මොකද මේක මාර වටිනවා. ඊළඟට ඔයා ගොඩක් ඔන්ලයින් ක්ලාසස් වලට නම් සම්බන්ධ වෙන්නේ ස්ක්‍රීන් එක දිහා සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න වෙනවා. අර මේ බ්ලූ කට් ග්ලාස් එකක් පුළුවන් නම් පාවිච්චි කරන්න. හරිද? එහෙම මේ නැත්තම් ස්ක්‍රීන් එක සැලකිය යුතු දුරක තියලා බලන්න. හරි. ඒ වගේ දේවල් කරන්න. මොකද ස්ක්‍රීන් ටයිම් එක ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න වෙනවනේ සෑහෙන වෙලාවක්. හරි. ඔන්ලයින් ක්ලාසස් වලට නම් සම්බන්ධ වෙන්නේ. නිසා මේ දේවල් හරියට කරන්න. හරි. රයිට්. මොකද මේ දවස්වල අසනීප වෙන්න දෙන්න එපා. ඒක වඩා ලොකු පාඩුවක්. හරි. ඒ නිසා වැස්සේ තෙමෙන්න යන්න එපා. ඒ කියපු දේවල් මාර වැදගත් ඈ. හරිද? ඒවා නිකන් සරල දේවල් නෙමෙයි. හරිද? ඔයා කරන වැරදි තමයි මේ කතා කරේ. හරි. ඔයා කරන වැරදි. රයිට්. දැන් මෙතනින් එහාට කියලා දෙන්න හදන්නේ පුතේ කොහොමද සබ්ජෙක්ට් ටික මේ සබ්ජෙක්ට් තුන මොනවද කොහොමද වැඩ කරෙන්න ඕනේ කියලා. මේ කාලය ඇතුලේ සබ්ජෙක්ට් තුන කොහොමද මොනවද වැඩ කරෙන්න ඕනේ කියලා තමයි මේ කියලා දෙන්න හදන්නේ. මෙතනින් එහාට මේකෙදී අපි කතා කරන්නේ අන්නේ ටික. රයිට් පුතේ. එතකොට ඊට පස්සේ හරි. දැන් මම හිතනවා මම සෑහෙන දේවල් ටිකක් ඔයත් එක්ක කතා කරා. අර ඩයරි එක මේන්ටේන් කරන වැඩෙන් පටන් ගන්න. ඒ වැඩේදී මේ හැම දෙයක්ම සෑහෙන දුරට කවර් අප් වෙනවා. හරි. ඊට පස්සේ පුතේ හරි. සබ්ජෙක්ට් වලට කොහොමද වැඩ කරන්න කියලා ඊළඟ කතා කරමු. කොහොමද සබ්ජෙක්ට් වලට වැඩ කරන්න ඕනේ කියලා. මෙන්න මෙහෙමයි කතන්දරේ. පුතේ දැන් අපි හිතමුකෝ ඔයා
මෙන්න මේ මාස දෙක ඇතුලේ පුළුවන් තරම් try කරන්න මේ දේවල් කරගන්න. ජූන් ජූලයි පුළුවන් නම් හොඳයි ඈ. මොකද සෙකන්ඩ් ෂයි කරන ළමයි දන්නවා ගොඩක් වෙලාවට තමුන්ට වැරදිච්ච තැන තමයි අන්තිම වෙනකන් සිලබස් කවර් කර කර හිටපු එක කියලා ගිය අවුරුදු වල. එහෙම ළමයි ගොඩක් දන්නවා ඒක. මොකද සෙකන්ඩ් ෆස්ට් ෂයි ගිය පාර ෆස්ට් ෂයි කරපු ළමයි දැන් මේ පාර සෙකන්ඩ් ෂයි එක කරන ළමයි දන්නවා තමුන්ට කලින් අවුරුද්දේ වැරදුනේ කොතනද කියලා. තමුන්ට ගොඩක් වෙලාවට කලින් අවුරුද්දේ වැරදුනේ සිලබස් අන්තිම වෙනකන් සිලබස් කවර් කරන්න නැතුව ඇද ඇද හිටියා. ඒක තමයි වැරදිච්ච තැන කියලා දන්නවා. හරිද? අන්තිම වෙනකන් සිලබස් කවර් කරන්න නැතුව ඇද ඇද රබර් වගේ ඇද ඇද හිටියා. පේපර්ස් කරගන්න හම්බුන්නේ අන්න වැරදිච්ච තැන. ගොඩක් ළමයිට උනේ ඕක. ගොඩක් පන්ති වල කියන්නේ මේ සමහර තියරි පන්ති තියෙනවා දැන් අවුරුදු දෙකක් උගන්වලානේ බා. හරිද? තාම සිලබස් කවර් කරලා නැහැ. ඉතින් මොනවා කරනවද කියලා අපි දන්නේ නැහැ. හරිද? එතකොට ඉතින් ඔයා හිතන්නකෝ එහෙම වුණාම මේකේ අන්තිම වෙනකන් සිලබස් කවර් කරලා සිලබස් එක ඉවර කරගන්න නැතුව මේක අන්තිම වෙනකන් ඇදුනහම වැඩි අවුල් වෙනවා. හරි. රයිට්. එතකොට ඔයා කරන්නේ ET වෙන්න පුළුවන් BST වෙන්න පුළුවන්. ඔයා කරන්නේ ET වෙන්න පුළුවන් BST වෙන්න පුළුවන්. ඔයා SFT අනිවාර්යෙන් කරන්න එපා. මෙතනින් ඔයා කරන්නේ ICT වෙන්න පුළුවන් ඇග්‍රි වෙන්න පුළුවන්. හරිද? තව තියෙනවා සබ්ජෙක්ට් මම කියන්නේ මේන්ලි ඔහොම වෙන්න ඇතිනේ. හරි. පළවෙනි දේ කරන්න ඕනේ ඔයා මොකක්ද දන්නවද පුතේ? මේ මාස දෙක ඇතුලේ ජූනි ජූලි පුළුවන් තරම් try කරන්න සිලබස් කවර් කරගන්න. මම දැන් SFT වල කරන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා කියනවා. හරිද? අපේ ක්ලාස් එකේ යන plan එකත් එක්ක අපේ 6 month program එකක් අපි පටන් ගත්තනේ අපේ revision batch 3 එකේ. ඒකත් එක්ක SFT වලට මොකද්ද කරන්න ඕනේ කියලා මම ඔයත් එක්ක කතා කරනවා. මම දැනට මේ සබ්ජෙක්ට් තුනට සරලව කියන්නේ. හරිද? පුළුවන් තරම් try කරන්න ජූනි මාසේ ජූලි මාසේ සහ ඒ බැරි වුණොත් අගෝස්තු මාසේ මැද වෙනකොටවත් අඩුම තරමේ ඔයාලට පේපර්ස් කරන්න ටයිම් ඉතුරු වෙනවා. එහෙම නැති වුණොත් ඔයාලට පේපර්ස් කරන්න ටයිම් ඉතුරු වෙන්නේ නැහැ. පැහැදිලිද මං කියන එක? හරිද? පේපර්ස් කරන්න ටයිම් ඉතුරු වෙන්න ඕනේ. පේපර්ස් කරන්න ටයිම් ඉතුරු වෙන්න ජූනි මාසේ ජූලි මාසේ ඇතුලේ සහ පුළුවන් තරම් try කරන්න ඔය මාස දෙක ඇතුලේ සිලබස් කවර් කරගන්න සම්පූර්ණයෙන්. ඒ කියන්නේ දැන් SFT ගත්තොත් SFT වල පාඩම් 25ක් තියෙනවනේ පුතේ. එතකොට මේ පාඩම් 25 කවර් වෙන්න ඕනේ. අගෝස්තු මාසේ චුට්ටක් ගියත් කමන්නේ. දැන් මගේ පන්ති වල ඉන්නේ උන්ට අපේ 6 month program එකේ ඉන්නේ උන්ට මේක කරන්න පුළුවන්. මේ මාස දෙක ඇතුලේ මේ සිලබස් ඉවර කරගන්න පුළුවන්. මොකද ඔයා කොච්චර ඉක්මනට සිලබස් ඉවර කරනවද? ඒ ළමයාට අර ටාගට් එකට යන්න ලේසියි. හරිද? සිලබස් අන්තිම වෙනකන් අදින ළමයාට අර ටාගට් එකට යන්න අමාරුයි. හරි? ඒ තේරුම් ගන්න. මොකද සිලබස් අන්තිම වෙනකන් ඇද්දාම වෙන්නේ ඔයාලට පේපර්ස් කරන්න ටයිම් එක මදි වෙනවා. හරිද? ඔයා හිතන්නකෝ පාඩම් 10ක් 15ක් අන්තිම මාස දෙකේ 10 15ක් නෙමෙයි. පාඩම් 5ක් අන්තිම මාස දෙකේ කරනවා. ඔයා හිතනවද ඔයාලට මේකට යන්න ලේසි වෙයි කියලා? නෑ. ඔයාලට SFT එකකට යන්න ලේසි වෙයි කියලා හිතනවද? නෑ. හරි? අන්තිම මාස දෙකේ පාඩම් ටික කරාම ඔයා අන්තිම මාස වල පේපර්ස් ටිකක් කරන්න දින ටයිම් එක ඔයාලට මුළු සිලබස් එක මත ගන්න දින ටයිම් එක නැති වෙන්නේ. හරි? ඒ නිසා ජූනි ජූලි මාස දෙක ඇතුලේ පුළුවන් තරම් try කරන්න සිලබස් ඉවර කරගන්න. සිලබස් ඉවර කරනවා කියන්නේ මෙහෙමයි. සමහර පාඩම් දැන් මම ඉස්සරහට කතා කරා SFT වලින් මම කියන්නම්. සමහර පාඩම් වල ඔයා පාඩම් කරලා නැහැ. හැබැයි ඒක තියරි පාඩමක්. දැන් උදාහරණයක් ජෛවණු බහුවවයවික. මේ SFT වලින් කියන්නේ අනිත් ඒවා දන්නේ නැහැ නේ. ජෛවණු බහුවවයවික වේවා ඊට පස්සේ ස්වභාව නිෂ්පාදන කර්මාන්ත රසායනය පරිසරය බයෝ පාඩම තියරි පාඩම්. හරිද? ඒවා නෝට්ස් ටික කම්ප්ලීට් නම් පාඩම් කරන්න දෙයක් තියෙනවා නම් පාඩම් නොකරත් කමන්නේ. මේ නෝට්ස් ටික කම්ප්ලීට් නම් පේපර්ස් කරන ගමන් ඔය ටික පාඩම් කරන්න පුළුවන්. හරිද? පේපර්ස් කරන ගමන් ඒ අතරමැද්ද ඔය ටික පාඩම් කරන්න පුළුවන් පුතේ. ඒ නිසා බය වෙන්න එපා. තියරි පාඩම් ඒ විදිහට කරන්න පුළුවන්. ඒ නිසා අඩුම තරමේ පුළුවන් මං කියවනේ ජූනි මාසේ උඹ වැඩ කරන්නේ කොහොමද? ජුලයි වල උඹ වැඩ කරන්නේ කොහොමද? ඒක අනුව තීරණය වෙනවා කිව්වා මෙතන රිසල්ට් එක. ඒ දෙකේ පට්ට ගේමක් ගහලා වැඩ කරන උන් ටිකට මේකට යන්න මාර ලේසි වෙනවා. හරිද? ඒ නිසා පුළුවන් තරම් try කරපන් සබ්ජෙක්ට් තුනේම මේවා තියරි පාඩම් තියෙනවා. හැබැයි ගණන් හදන පාඩම් මම දැන් ඉස්සරහට මගේ සබ්ජෙක්ට් එකෙන් මම පැහැදිලි කරන්නම්. එතකොට තේරෙයි තියරි පාඩම් වල නෝට්ස් ටික හරි කම්ප්ලීට් කරගන්න. එතකොට ඒක තියෙනවා පාඩම් කරන්න. ගැම්මට පාඩම් කරන්න ඒක තියෙනවා. එතකොට ඊළඟ මාස ටිකේ අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දවස් 100ක් විතර තියෙනවා. හරිද? ඔය ටිකේ පුළුවන් පේපර්ස් කරන ගමන් තියරි ටික පාඩම් කරන්න. මේකේ හැබැයි
තියරි නැතුව ගණන් හදන පාඩම් SFT වල සෑහෙන සෙට් එකක් තියෙනවා. ඒතර මම දැන් කියලා දෙන්න මොකක්ද ඇත්තටම වෙන්න ඕනි කියලා. කොහොම හරි try කරහන් මම මෙතනින් එහාට මේක කතා කරන්නේ ජූනි මාසේ ජූලි මාසේ අගෝස්තු මාසේ මැද උපරිම එතනින් එහාට බෑ. මැද වෙද්දි මේ තුනේ දැන් සමහර උන් ඉන්නවා මේ වෙනකම් මේකේ පාඩම් ගන්න දන්නේ නැහැ. ඌ දන්නේ SFT වල පාඩම් 25ක් තියෙනවා. දැන් තමයි දන්නේ. මේක බලද්දි දැන් දන්නේ පාඩම් 25ක් තියෙනවා කියලා. හරිද? තාම ක්ලාස් එක කව කරලා තියෙන පාඩම් 10යි. තව තියෙනවා එන 15ක් තියෙනවා. හරිද? ඔහොම කරන්න බෑ මේක. හරිද? මෙහෙමයි මම කියන රටාකට් එකට යන්නේ උන්. හරිද? ඒ ටාගට් එකට යන්න මේ විදිහට වැඩ කරොත් ලේසි. අර විදිහට වැඩ කරොත් අමාරුයි. අන්තිම දවස වෙනකම් විභාගයට කලින් සති දෙකකට කලින් උත් පාඩමක් කරනවා නම් ඔයයන පන්තියේ ඒක ලොකු අවුලක්. හරිද? එහෙම බෑ. මේක පුළුවන් තරම් ඉක්මනට ඔයා සෙකන්ඩ් සයි කරන ළමෙක් විදිහට ගොඩක් දුරට දන්නවා. සෙකන්ඩ් සයි කරන ළමයි මේක දන්නවා. සෙකන්ඩ් සයි කරන උන් දන්නවා අන්තිම වෙනකම් පාඩම් ටික ඇදපු හින්දා තමයි මට කෙලුනේ කියලා. හරිද? පන්ති අන්තිම වෙනකම් පාඩම් ටික ඉවර කරන්න නැතුව ඇද රබර් වගේ ඇද හිටපු හින්දා තමයි මට කෙලුනේ කියලා උන් දන්නවා. අහලා බලන්න. ෆස්ට් සයි කරන ළමයිට ඔය එක්ස්පීරියන්ස් එක නැහැ නේද? උන් දන්නේ නැහැ උන් ආත බූත නැතුව ඔහේ යනවා. හරිද? ගිහලා අන්තිම මාසේ වෙනකම් පාඩම් ටික කර ඉඳලා හරි ඒ කියන්නේ පාඩම් ටික හරියට කම්ප්ලීට් ඉවර වෙලා ෆුල් පේපර්ස් ලියන්න ඕන නිකන් පොඩි පේපර් කෑලි දැන් මෙහෙමනේ සර් උගන්වලා නැති පාඩම් අපි තුන් උගන්වලා නැති පාඩම් මේ වෙද්දි 7-10ක් විතර තියෙනවා හරිද ඔය 10න් ප්‍රශ්න දාන්න නැතුව පේපර් හදලා ළමයට ලියවනවා වැඩක් නැහැ ඒ කියන්නේ ඒතකොට ඒ 10න් ළමයා ඉගෙනගෙන නැහැනේ ඒතකොට ඒ 10න් ප්‍රශ්න දැම්මොත් එහෙම මලගලියක් වෙනවනේ ඒ නිසා ඒ 10න් ප්‍රශ්න දාන්න නැතුව ඒ 10 බේරලා ඉතුරු පාඩම් ටිකෙන් ප්‍රශ්න දාලා පේපර් ලියව කියලා වැඩක් නැහැ ඒක ෆුල් පේපර් එකක් වෙන්නේ නැහැ. ෆුල් පේපර් එකක් වෙන්න නම් මුළු සිලබස් එකේම සංයෝජනය වෙච්ච පේපර් එකක් වෙන්න ඕනේ. පාස් පේපර්ස්. හරිද? ඒ වගේ. එතකොට පුතේ ඔයාට කවදාකවත් ෆුල් පේපර් එකකට ලියන එක්ස්පීරියන්ස් එක ගන්න බෑ පාඩම් 25න්ම. පාඩම් 10ක් ඉවර කරලා. හරිද? ඒ නිසා පුළුවන් තරම් try කරන්න ජූනි, ජූලි, අගෝස්තු මැද වෙද්දිවත් පාඩම් ටික ඔක්කොම ඉවර කරගන්න. නෝට්ස් ටික අඩුම තරමේ පාඩම් කරන්න තියෙන පාඩම් වල නෝට්ස් ටික හදලවත් ඉවර වෙන්න ඕනේ. හරිද? එහෙම වුණොත් මේ මැච් එක ගහ ගන්න පුළුවන්. හරි මේක කරන්න බැරිද යන්නේ මේ පුළුවන්. ඔයා ගාව මොකක් හරි තියෙන්න ඕනේ මේකට මේ පාඩමට අදාළව. නෝට් එකක් හරි ඔයා ලියපු නෝට් එකක් හරි හොයාගත්තු එකක් හරි කොහමද ස්ටඩි කරන්න ඔයා ගාව තියෙන්න ඕනේ මැටීරියල් එක. හරිද? රයිට්. එතකොට හරිනේ. අන්න එහෙම කරගත්තොත් අපිට ඉතුරු මාස 3 පේපර්ස් කරලා හොඳ තැනකට අර ඔයාගේ රිසල්ට් එක ගෙනියන්න පුළුවන්. හරි. එහෙම නැතු ඔයා ඔක්තෝබර් වෙනකම් සිලබස් ඇද හිටියොත් අර ගිය පාර වෙච්ච එක වඩා මේ පාරත් වෙනවා. මම කියන සෙකන්ඩ් සයි කරන ළමයින්ට හරිද? ගිය පාර උනේත් අන්තිම වෙනකන් සිලබස් ඇද හිටපු එක. මේ පාරත් ඒකම වෙනවා පුතේ එහෙම කරොත්. ඉතින් ආයි අහන්න දෙයක් නැහැ වෙනවා. හරිද? දැන් හරි. මං එන්නම් අපේ සබ්ජෙක්ට් එක දිහාවට. SFT සබ්ජෙක්ට් එක දිහාවට එන්නම්. හරිද? SFT සබ්ජෙක්ට් එක දිහාවට ආවහම පාඩම් 25යිනේ තියෙන්නේ. හරිද? යුනිට්ස් තියෙනවා 25. එතකොට පුතේ මැත්ස් පාඩම් 5ක් තියෙනවා. හරිද? වර්ගඵලය හා පරිමාව, ත්‍රිකෝණමිතිය, පයිතගරස්, ඛණ්ඩාංක ජ්‍යාමිතිය, සංඛ්‍යානය. මෙන්න මේ පාඩම විතර අපි තාම ක්ලාස් එකේ දීලා නැත්තේ. හරිද? මැත්ස් පාඩම් 5. ඊළඟට පුතේ ෆිසික්ස් පාඩම් තියෙනවා 8ක්. හරිද? මිනුම්, බලය, යාන්ත්‍රික ශක්තිය, තරලය, විද්‍යුතය, තාප භෞතිකය, මිනුම් බලය යාන්ත්‍රික ශක්තිය තරලය විද්‍යුතය තාප භෞතිකය ඊට පස්සේ ප්‍රත්‍යස්ථතාවය භ්‍රමණ චලිතය හරිද ඊට පස්සේ පුතේ SFT වල කෙමිස්ට්‍රි පාඩම් කීයක් තියෙනවද කෙමිස්ට්‍රි පාඩම් තියෙනවා පුතේ 7ක් තාප රසායනය चालक रसायन जैवाणु बहुअवयविक
කර්මාන්ත ස්වභාව නිෂ්පාදන තාක්ෂණ දියුණුව හා පරිසරය. තාක්ෂණ දියුණුව හා පරිසරය. ඊළඟට පුතේ බයෝ වල තියෙනවා එක යුනිට් එකක් යුනිට් 4 සිලබස් එකේ 4 වෙනි යුනිට් එක. හරිද බයෝ වල. ඊළඟට පුතේ IT වල තියෙනවා පාඩම් 4ක්. පරිගණකය හඳුන්වා දීම, ඊට පස්සේ පරිගණක මෙහෙයුම් පද්ධති, ඊට පස්සේ ඉන්ටර්නෙට් and ඊමේල් යෙදුම් මුදුකාංග භාවිතය. ඔය විදිහට පාඩම් 4ක් තියෙනවා. IT වල පාඩම් යුනිට්ස් 4ක් තියෙනවා. මේකේ තියෙන යුනිට් 4 මේක එක පාඩමයි තියෙන්නේ. මම මේ යුනිට් 4 කියලා මෙතන යුනිට් 4ක් නැහැ. මෙතන ඉන්නේ එක පාඩමයි. බයෝ වල තියෙන එක පාඩමයි සිලබස් එකේ. හරිද? ඒක තමයි ඔය අණු කොටස් වලට කඩන්නේ එක යුනිට් එකයි තියෙන්නේ. IT වල තියෙන යුනිට් 4ක්. හරි. රයිට්. එතකොට පුතේ ඔන්න ඔහොමනේ SFT සිලබස් එකේ කතාව. මේකෙන් පේපර් එකේ ලකුණු 25ක් තියෙනවා. ෆිසික්ස් වලින් ලකුණු 34 මාරක් තියෙනවා පේපර් එකේ. කෙමිස්ට්‍රි වලින් ලකුණු 35 මාරක් තියෙනවා. බයෝ වලින් ලකුණු 10යි, IT වලින් ලකුණු 10යි. ඔක තමයි පේපර් එකේ ස්ට්‍රක්චර් එක. ඔන්න ඔය විදිහට තමයි එන්නේ පේපර් එකේ ලකුණු වෙන්නේ. ඒතර ඔයාලට තේරෙනවා ලකුණු වැඩිපුරම තියෙන්නේ ෆිසික්ස් වල, කෙමිස්ට්‍රි වල, ඊළඟට මැත්ස් වල මේ දෙකේ ලකුණු 10 10 පේපර් එකේ තියෙන්නේ කියලා ඔයාලට තේරෙනවා. හරි. දැන් මම කියන්න හදන්නේ මෙන්න මෙහෙම කතන්දරයක්. මම අර කියපු විදිහට මේවැ නෝට් කම්ප්ලීට් කරලා වැඩක් තියෙනවද? හොඳට අහගන්න. මේ මාර වැදගත් හරි. මගේ සබ්ජෙක්ට් එක ගැන මම දන්නවනේ පුතේ. ඉතින් මම ඒක කියලා දෙන්න මම හොඳට දන්නවා. ඒ නිසා මේක මම කියන්නේ. මේවැ නෝට් කම්ප්ලීට් කරලා වැඩක් තියෙනවද? නැහැ. මේවැ නෝට් කම්ප්ලීට් කරලා වැඩක් තියෙනවද? නැහැ. හරි වැඩක් නැහැ. මේවැ නෝට් කම්ප්ලීට් කරලා වැඩක් නැහැ. මේව මොකටද තේරුම් නැහැ. මේවැ නෝට් කම්ප්ලීට් කරලා වැඩක් තියෙනවද? නැහැ. මෙතනින් මේ පාඩම් දෙක. එතකොට මේවැ නෝට් කම්ප්ලීට් කරලා වැඩක් නැහැ. මේ පාඩම් 8ෙත් නෝට් කම්ප්ලීට් කරා කියලා ඇති වැඩක් නැහැ. මෙන්න මේ පාඩම් දෙකේ නෝට් කම්ප්ලීට් කරා කියලා ඇති වැඩක් නැහැ. මොකද මේවා පුතේ ගණන් හදන්න තියෙන පාඩම්. මං අර වාට කිව්වේ අඩුම තරමේ මේවා නෝට් ටිකවත් කම්ප්ලීට් කරන්න කියලා මේ පාඩම් නෙමෙයි හරි. වැරදියට තේරුම් ගන්න එපා. ඔය අරද්දන හින්දා තමයි කියලා දෙන්නේ. මේවා නෝට් කම්ප්ලීට් කරලා ඇති වැඩක් නැත. පැහැදිලිද? ඔය කොටු කරලා තියෙන පාඩම් ටික වට පේනවනේ පැහැදිලිව. අර මුල්ල පේන්නේ නැද්ද? අප්පට සිරි. අර මුල්ල පේන්නේ නැහැ නේ. රයිට්. ඒතර හරි කමන්නේ. මැත්ස් පාඩම් ටිකනේ තියෙන්නේ මෙතන මේ වර්ගඵලය, ත්‍රිකෝණමිතිය, පයිතගරස් සම්බන්ධය, වර්ගඵලය, ත්‍රිකෝණමිතිය, පයිතගරස් සම්බන්ධය, ඛණ්ඩාංක ජ්‍යාමිතිය, සංඛ්‍යානේ. හරි. මිනුම්, බලය, යාන්ත්‍රික ශක්තිය, තරලය, විද්‍යුතය, තාප භෞතිකය, ප්‍රත්‍යස්ථාවය, භ්‍රමණ චලිතය. තාප රසායනය, චාලක රසායනය. මේවා නෝට් කම්ප්ලීට් කරලා වැඩක් නැහැ පුතේ. මුලින් මේක තේරුම් ගන්න. ඇයි මං එහෙම කියන්නේ? මේවා පුතේ ගණන් හදන්න වෙන පාඩම්. මේවා නෝට් කම්ප්ලීට් කරා කියලා ඔයාට පුළුවන් වෙන්නේ නැහැ මේ පාඩම. දැන් අපි මේ වෙද්දි පුතේ අපේ දැන් 6 month program එක පටන් ගන්න තියෙන්නේ. අපි මේ වෙද්දි 6 month program එක පටන් ගන්න තියෙන්නේ. හරිද? අපි දැන් මේ වෙනකොට ළමයින්ට පාඩම් 20 සංඛ්‍යානේ පාඩම නැතුව අනිත් ටික ඔක්කොම ඇක්සස් දීලා තියෙන්නේ. හරිද? සංඛ්‍යානේ පාඩමත් තව දවස් දෙක තුනක් ඇතුළත දෙනවා. ඒකේ අර පොඩි අවුල් වගේක් තිබ්බ කලින් පාඩම. ඒ කියන්නේ වීඩියෝස් වල. ඒ නිසා ඒක දෙන්න විදිහක් නැහැ. ඒක අලුතෙන් හදන්න ඕනේ වීඩියෝස් ටික කරප්ට් වෙලා. හරි? ඒ නිසා අපිට ඒ පාඩම විතරයි තව දෙන්න දෙන්නේ. ඒක සරලව කිව්වොත් අපි ඔක්කොම සිලබස් එකම පාඩම් ටික දීලා තිනවා සංඛ්‍යානේ අරෙන්න. හරි? සංඛ්‍යානේ පාඩමත් කොහොමද තව දවස් දෙකක් ඇතුළත තුන හදලා දෙනවා. ඒක අලුතෙන් මොකද අපි අර කලින් රෙකෝඩින්ග්ස් වල වීඩියෝස් ටික කරප්ට් වෙලා තියෙන්නේ. ඒ නිසා. හරි රයිට්. එතකොට ඔයා තේරුම් ගන්න. කියන්නේ අපේ 6 month program එකේ මේ වෙද්දී අපි ළමයාට මේ ටික ඔක්කොම දීලා තියෙන්නේ. ඔයා මේ පාඩම් ටික නම් කරන්නේ. දැන් අපි ඔයා මේ පාඩම් ටික නම් කරන්නේ. ඔය කොටු කරපු පාඩම් ටික නම්. මැත්ස් පාඩම් ටික, ෆිසික්ස් පාඩම් ටික, ඊට පස්සේ කෙමිස්ට්‍රි පාඩම් මේ දෙක. තාප රසායනය, ජාලක රසායනය. ඔයා මේ පාඩම් නම් කරන්නේ පුතේ. හොඳට මතක තියාගන්න. ඔයා මේ පාඩම් නම් කරන්නේ. ඔයා මේකේ නෝට්ස් හදලා වැඩක් නැහැ. නෝට් එක හදන්න ඕනේ. නෝට් විතරක් හදලා මේ පාඩම ඔයාට පුළුවන් වෙන්නේ නැහැ. පැහැදිලිද මං කියන එක? නෝට්ස් විතරක් හදලා ඔයාට මේ පාඩම පුළුවන් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයා මේ හැම පාඩමකම දැන් වර්ගඵලයේ පරිමාව ඉවර කරනවා නම් MCQ 50ක්වත් අඩුම තරමේ හදන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒව හැම පාඩමේම තියරි එක උගන්වලා ගණන් හදලා තියෙනවා. ඒක බලන්න ඕනේ. මං කියන එක පැහැදිලිනේ. එහෙනම් ඔයා මේ පාඩමක් ගොඩ දාද්දි මේ කොටු කරපු පාඩම් ගොඩ දාද්දි ඔයා තියරි ටික බලලා නෝට් එක හැදුවා කියලා ඔයාට පාඩම පුළුවන් වෙන්නේ නැහැ.
පැහැදිලිද කියන්නේ? ඔයා තියරි බලලා නෝට් හැදුවා කියලා ඔයාට මේ පාඩම් පුළුවන් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඔයා මේ මැත්ස් පාඩම් ටික, මේ ෆිසික්ස් පාඩම් ටික, මේ කෙමිස්ට්‍රි පාඩම් දෙක ඔයාට පුළුවන් වෙන්න නම් ඔයා අනිවාර්යයෙන්ම මේකේ තියරි ටික ඉවර කරලා ගණන් හදන්නත් ඕනේ. හරිද? එතකොට කෙනෙක් දැන් අපි හිතමු හරි. ඔයා මුලින් කරන්නේ ෆිසික්ස් පාඩම් ටික කියලා හිතන්නකෝ. ඔයා මිනුම් පාඩම ඉවර කරලා තියරි ටික නෝට් එක හදලා ඉවර කරලා ඊළඟට ඔයා ඒකේ ගණන් හදන්න නැතුව බලේ පාඩමට එනවා. ඔයා හිතන් ඉන්නවා මේ පාඩම් 8ම නෝට් ටික හදලා ඉවර කරලා ගණන් හදන්න. ඉවරයි. චක බ්ලාස් වෙලා යනවා. ඒ නෝට් ටික හදපු එකවත් වැඩක් නැති වෙනවා බා. තේරෙනවද මං කියන්නේ? මෙන්න ක්‍රමේ මේ පාඩම් 5යි 8යි 13යි 2යි 15යි. මේ පාඩම් 15 ඔයා ඉවර වෙද්දී මිනුම් පාඩමේ තියරි ටික ඉගෙනගෙන නෝට් එකක් හැදුවා නම් ඔයා මේකේ ගණන් ටික හැදුවාම තමයි ඔයාට මේ පාඩම පුළුවන් වෙන්නේ. නැතුව නෝට් හැදුවා කියලා පාඩම පුළුවන් වෙන්නේ නැහැ. මේ පාඩම් ටික ඔක්කොම ඉවරලා ආයි ඔබ මිනුම් පාඩමේ ගණන් හදන්න ආවොත් මිනුම් පාඩමේ ඔබට තියරි මතක නැහැ. ආපහු පාඩම නෝට් එක පෙරළුවා කියලා එහෙම පුළුවන් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාට බෑ. හරිද? ආයි ඒ ටික ඔක්කොම ඉවර කරලා මෙතෙන්ට ආවට පස්සේ ආයි තියරි මතක නැහැ. අප්පට සිරි මේ මොකද්ද කියලා හිතනවා මේ ප්‍රශ්න දැක්කට පස්සේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ පාඩම් 15 හරි අපි ගමු ෆිසික්ස් පාඩම් ටික. මිනුම් පාඩම කරන විදිහ මිනුම් පාඩමේ තියරි ටික බැලුවා, ඒ ටික නෝට් එක හැදුවා. එසැනින් එදාට පස්සේ දවසේම වගේ මේකේ ගණන් ටික හදන්න පටන් ගන්න ඕනේ. ගණන් ටික හදන්න අඩුම තරමේ MCQ 50ක්වත් ගොඩ දාන්න ඕනේ. එතකොට මේක පුළුවන් වෙනවා පුතේ. ඊළඟට මිනුම් පුළුවන් ඔබට. ඊළඟට තමයි බලේ පාඩමට යන්න. අන්න එහෙම තමයි මේවා ඉවර වෙන්න ඕනේ. මේ පාඩම් ටික ඉවර වෙන්න ඕනේ එහෙම. හැබැයි පුතේ මේවා එහෙම නැහැ. මේ ටිකේ අඩුම තරමේ නෝට් ටික කම්ප්ලීට් කරගත්තොත් පේපර්ස් කරන ගමන් මේවා තියරි ටික උඹට පාඩම් කරලා ගොඩ දාන්න පුළුවන්. හැබැයි මේවත් පුළුවන් නම් ජෛවණු ඉවර කරා ප්‍රශ්න ටිකකට උත්තර ලිව්වා. ඒක මාර වටිනවා. ඒ ක්‍රමේ වටිනවා. දැන් වැඩේ තියෙන අපිට මේ ටයිම් එකත් එක්ක මේක කරගන්න එපා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට මේ ටිකෙන් මේක ඔය ටික නෝට්ස් ටික තියෙනවා නම් පේපර්ස් කරන ගමන් මේ අඩුපාඩු ටික හදාගන්න පුළුවන්. හැබැයි අරක තමයි ක්‍රමේ. හරිම ක්‍රමේ මේක. මිනුම් දැන් මේ පාඩම් මේ කොටු කරපු පාඩම් ටික ඉවර කරන්නේ කොහොමද? මිනුම් ඒවනම් අනිවාර්යයෙන්ම මෙහෙම ඉවර කරන්න ඕනේ. නැත්තම් වැඩක්ම නැහැ. හරි. මිනුම් පාඩම කරනවා නම් මිනුම් පාඩමේ තියරි ටික බලලි වුණාට පස්සේ ප්‍රශ්න ටික කරන්න ඕනේ. ප්‍රශ්න ටික කරාම තමයි මේ පාඩම ඉවර වෙන්නේ. ඊළඟට බලේ පාඩමේ තියරි ටික කතා කරලා තියරි ටික බලලි වුණාට පස්සේ ඒකේ ප්‍රශ්න ටික කරන්න ඕනේ. වෙලාව ටිකක් යයි. පුළුවන් තරම් try කරහම් ජූනි ජූලි උපරිම ගියොත් පුළුවන් තරම් වැඩ කරහම් මේ මාස දෙකේ අගෝස්තු මාසේ මැද වෙනකොටවත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවර කරන්න. මේවා පුතේ පේපර්ස් කරන ගමන් වුණත් පාඩම් කරන්න පුළුවන් මේවා. ජෛවාණු, බහුඅවයවික, කර්මාන්ත රසායනය, ස්වභාව නිෂ්පාදන, තාක්ෂණික දියුණුව හා පරිසරය, බයොලොජි, IT පේපර්ස් කරන ගමන් වුණත් මේවා ගොඩ දාගන්න පුළුවන්. හැබැයි මේ පාඩම් එහෙම බෑ. හරිද? විශේෂයෙන් ෆිසික්ස් පාඩම් ටික පුතේ පේපර් කරලා ගොඩ දාන්න බෑ. ඇත්ත කියන්න බෑ. තියරි දන්නේ නැති ළමයෙක්ට ෆිසික්ස් පාඩම් පේපර් වලින් ගොඩ දාන්න බෑ. හරි? හොඳට මතක තියාගන්න. තියරි දන්නේ නැති ළමයෙක්ට ෆිසික්ස් පාඩම් පේපර් වලින් ගොඩ දාන්න බෑ. කවුරු හිතන් ඉන්නව නම් එහෙම බෑ. හරිද? මේ පාඩම් ඉගෙනගෙන තියෙන්න, ඒ කියන්නේ මේ පාඩම ඉගෙනගෙන මේ පාඩමට දාලා ප්‍රශ්න කරලා ඒ ප්‍රැක්ටිස් එකේ අත්දැකීම් ටික ඔයාගාව තියෙන්න ඕනේ. එතකොට තමයි පේපර් එකේ එන ගණන් හදන්න පුළුවන් වෙන්නේ. නැතුව මට ඔයාට පේපර් ක්ලාස් එකකින් ෆිසික්ස් පාඩම් උගන්වන්න බෑ. ඒක මම කරන්න යන්නෙත් නැහැ. හරිද? ෆිසික්ස් පාඩමක් කියන්නේ ඊළඟ මේ මැත්ස් පාඩනුත් ගොඩක් දුරට එහෙමයි. තියරි ටික හොඳට ඉගෙනගෙන තමයි පේපර්ස් කරන්න යන්න ඕනේ. මේ තාප රසායන, චාලක රසායන ඒවත් ගණන් හදන පාඩම්. ඒවත් තියරි ටික ඉගෙනගෙන තමයි පේපර්ස් වලට උත්තර ලියන්න යන්න ඕනේ. හරිද? මම මේ කියන්නේ සරල ක්‍රමවේදය. හරි. මේවා හැබැයි තියරි පාඩම් කරන්න තියෙන්නේ. තියරි පාඩම් කරන්න තියෙන්නේ. කොටස් ටික පාඩම් කරන්න. එතකොට මේවා පේපර් ලියන ගමන් වුණත් තියරි ටික වගාව නෝට්ස් ටික හරි කවර් වෙලා තියෙනවා නම් මැච් එකක් ගහගන්න පුළුවන්. හරිද? හැබැයි මේ පාඩම් එහෙම බෑ. මේවා තියරි ටික ඉවර කරලා ප්‍රශ්න වලට උත්තර ලියලා තමයි පේපර්ස් කරන්න එන්න ඕනේ. මොකද පේපර්ස් කරනකොට මේ පාඩම් වල ඒ කියන්නේ ඔයා හිතයි පේපර්ස් කරද්දී මේ ප්‍රශ්න අහුවෙනවනේ ඒකෙන් මේ පාඩම් ගොඩ දාන්න බැයිද කියලා. බෑ. එහෙම කරන්න බෑ. හරි. තියරි ටික ඉගෙනගෙන ප්‍රශ්න වල උත්තර ලියලා ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි පේපර්ස් ලියන්න එන්න ඕනේ මේ පාඩම් කොටු කරපු අය. මම හිතනවා
පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. ඊට පස්සේ දැන් අපේ ක්ලාස් එකේ මේ වෙනකොට දැන් ඔයාලට උනත් සම්බන්ධ වෙන්න පුළුවන් ඕනම මේ 2025 A level කරන ඕනම ළමයෙක්ට අපේ ක්ලාස් එකේ කොහොමද ෆුල් පේමන්ට් එක කරලා සම්බන්ධ වුණොත් අපි ෆුල් පැක් එක ඕපන් කරලා දෙනවා පාඩම් 25ම. ඒ කිසි කතාවක් නැහැ. හරිද? පාඩම් 25ම ඕපන් කරලා දෙනවා එකපාර. ඔයාලට එතකොට ඔයාලට අවශ්‍ය පාඩම් ටික දැන් මුලින් මම කිව්වේ අපේ උන්ට මේව බලපන් කියලා. මේ පාඩම් ටික බලලා මේ කොටු කරපුව පාඩම් ටික. මොකද ඒවා ගණන් හදලා ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. ඒ ටික බලලා ඉවර කරගනින්. ඊට පස්සේ මේ ටිකේ තියරි ටික කවර් කරගන්න ටක් ගාලා පුළුවන් තරම් ඉක්මන නෝට් ටික හදලා ඉවර කරගන්න. එතකොට ඊට පස්සේ අපිට පේපර්ස් කරන ගමන් වුණත් මේ ටික පාඩම් කරන් යන්න පුළුවන්. මේකේ ප්‍රැක්ටිස් එක ගණන් හදලා තියෙනවා නම් අඩුම තරමේ මේ එක පාඩමකින් ගණන් හදන පාඩම් වලින් MCQ 50ක්වත් ගොඩ දාලා තියෙනවා නම් මේ වැඩේ ලේසි කියලා මම කිව්වේ. හරි. පැහැදිලි නේද? මේ වැඩේ ලේසි කියලා. හරි. එතකොට මේවා තියරි ටික අපිට කවර් කරගෙන තියෙන නෝට්ස් ටික තියෙනවා නම් පේපර්ස් වලට උත්තර ලියන ගමන් වුණත් මේවා පාඩම් කරන් යන්න පුළුවන්. හරි. රයිට්. පැහැදිලිනේ? කවුරු හරි හිතනවා නම් මෙහෙම බලය පාඩමේ තියරි ටික කම්ප්ලීට් කරලා පේපර්ස් කරන ගමන් ප්‍රශ්න කරමු කියලා කරන්න බෑ. හරි. ඒක කරන්න බෑ. ප්‍රශ්න කරලා නැත්තම් ඒක කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. හරි. ඊට පස්සේ පුතේ දැන් ඔයා දන්නවා අපේ ක්ලාස් එකේ මේ වෙද්දි 6 month program එක පටන් අරන් තියෙන්නේ. තාමත් ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙලා නැත්නම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. 6 month program එක මේකට full paper class එක ඔක්කොම free හම්බ වෙනවා, fast track ඔක්කොම free හම්බ වෙනවා. 6 month program එකට මේකෙදි අපි ඔයාලට පාඩම් ටික ඔක්කොම එකපාර දෙනවා. full syllabus එක දෙනවා. ඔයාලට අවශ්‍ය පාඩම් ටික මුලින් බලන්න පුළුවන්. ඒක සමහර ළමයි ඉන්නවනේ ගිය පාර ෆිසික්ස් ටික තමයි කරගන්න බැරි වුණා. අනිත් ඔක්කොම ටික කරගත්තා ෆිසික්ස් ටික කරගන්න බැරි වුණා. ඉතින් යාට පුළුවන් ෆිසික්ස් ටික මුලින් බලලා ඉවර කරන්න. ප්‍රශ්නයක් නැහැ නේ. හරි. තව ළමෙක් ඉන්නවා යාට කෙමිස්ට්‍රි ටික තමයි කරගන්න බැරි වුණේ ගිය පාර. එතකොට යාට පුළුවන් අපේ ෆුල් පැක් එකට සම්බන්ධ වුණොත් කෙමිස්ට්‍රි ටික මුලින් බලන්න පුළුවන්. ඉතින් ඒ chance එක තියෙනවා. හරිද? ඒ වගේම මේකේ වාසිය තියෙන පුතේ මේකේ අපි ෆුල් පේපර් ක්ලාස් එක ෆ්‍රී දෙනවා. ඒකට අපි 7-5ක්වත් ගන්න නැහැ එතකොට. හරිද? ෆුල් පේපර් ක්ලාස් එක ෆ්‍රී දෙනවා. ඒ වගේම පුතේ මේකට ඇඩිෂනලි ෆාස්ට් ට්‍රැක් ප්‍රෝග්‍රෑම් එකත් ෆ්‍රී හම්බ වෙනවා. හරි. රයිට්. ඔය දෙක ෆ්‍රී හම්බ වෙනවා. ඒකයි අපේ 6 month ප්‍රෝග්‍රෑම් එකේ වටිනාකම. රයිට්. එතකොට පාඩම් 25ම එකපාර ඕපන් කරලා දෙනවා. ඔබට ඕන පාඩම මුලින් බලන්න පුළුවන්. අපිට ප්‍රශ්නයක් නැහැ. හරිද? හැබැයි මම මේ කිව්වේ මේ පාඩම් ටික කෙරෙන්න ඕනේ විදිය. මේ කොටු කරපු පාඩම් ටික අනිවාර්යයෙන්ම පාඩම ඉවරලා ප්‍රශ්නත් කෙරෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට මේ පාඩම පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට මේ පාඩම පුළුවන් වෙන්නේ නැහැ. හරි පැහැදිලිනේ රයිට්. අනිත් පාඩම් වල තියරි ටික කවර් කරගෙන පේපර්ස් කරන ගමන් උනත් මැච් එකක් ගහන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් පැහැදිලිනේ කතන්දරේ. අපේ 6 month program එකට කාට හරි සම්බන්ධ වෙන්න ඕන නම් ළමයෙක්ට මෙන්න නම්බර එක තියෙනවා. මෙන්න මේ නම්බර එකට WhatsApp message එකක් දාන්න. 0.71 470යි 72යි 72. මේ නම්බර එකට මැසේජ් එකක් දාන්න. ඒතර ක්ලාස් එක ගැන ඩීටේල්ස් ටික ගන්න පුළුවන් ඔයාට. 0.71යි 470යි 72යි 72 WhatsApp මැසේජ් එකක් දාන්න. WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාලට රිප්ලයි එකක් එයි කොහොමද ක්ලාස් එකට ඇඩ් වෙන්නේ කියලා ඒ විස්තර ටික. අපි ඒකේදී ඔයාලට පාඩම් ටික ඔක්කොම එකපාර දෙනවා. එකපාර ඕපන් කරලා දෙනවා. ඔයාලට ඕන තැනකින් බලන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඒකට ඔයාලට ෆුල් පේපර් ක්ලාස් එක ෆ්‍රී හම්බ වෙනවා. ඒක මාර වටින ක්ලාස් එකක්. ෆාස්ට් ට්‍රැක් ප්‍රෝග්‍රෑම් එක ෆ්‍රී හම්බ වෙනවා. හරි. එතකොට පුතේ මෙහෙමයි. මේ 6 month program එක කාටද? කාටද මේක වටින්නේ? ෆස්ට් ෂයි කරන සිලබස් කවර් නැති ළමයින්ට වටිනවා. ෆස්ට් ෂයි කරන සිලබස් කවර් යන නැති ළමයින්ට මේක පාර වටිනවා. මේකෙන් මාර මැච් එකක් ගහන්න පුළුවන්. හරිද? ෆස්ට් ෂයි කරන සිලබස් හරියට පාඩම් ටික පිළිවෙලක් නැතුව හරියට පාඩම් ටික තියරි කවර් වෙලා නැති ළමයින්ට මේක මාර වටිනවා. මේ 6 month program එකේ මැච් එකක් ගහන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හරිද? ඒ වගේම ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි කරන සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන. හරිද? එතකොට මේක වටින්නේ කාටද? මෙන්න මේගොල්ලන්ට. සිලබස් කවර් වෙලා නැති ෆස්ට් ෂයි කරන ළමයින්ට මේක වටිනවා. කවර් නැති ෆස්ට් ෂයි ළමයින්ට. සිලබස් කවර් නැති ෆස්ට් ෂයි ළමයින්ට මේක වටිනවා. ඒ වගේම පුතේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන SFT වලට SFT ගිය අවුරුද්දේ ෆේල්
එහෙම නැත්නම් S එකක්. එහෙම නැත්නම් S එකකට ළඟ C එකක්. අපි නිකන් C- කියමුකෝ. S එකකට ළඟ C එකක්. හරිද? අන්න ඒ වගේ තියෙන ළමයින්ට. හරිද? ඒ කියන්නේ සිලබස් කවර් වෙලා නැති ළමයින්ට මේ 6 month program එක හොඳටම හොඳයි මාර වැඩක් ගන්න පුළුවන්. හරිද? 6 month program එක හොඳටම හොඳයි පට්ට වැඩක් කරගන්න පුළුවන්. ඒ වගේම පුතේ second shy third shy කරන SFT fail. එහෙම නැත්නම් SFT වලට S එකක්. නැත්නම් ඔයා දන්නවා හොඳටම දන්නවා ඔයා SFT වල තියෙන S එකකට ළඟ C එකක් තියෙන කියලා ඔයාලට අයිඩියා එකක් තියෙනවා. අන්න ඒ වගේ ළමයිට මේ 6 month program එක follow කරන්න ඒක තමයි ක්‍රමය. ඒක තමයි කරන්න ඕන දේ. 6 month program එක follow කරලා ඒ විදිහට වැටික් කරගෙන යන්න. හැබැයි මෙන්න මේ ළමයින්ට දැනට මේ වෙද්දි syllabus cover. හරිද? දැන් result එක C එක C+ මට්ටමේ වගේ තියෙනවා. ඒ කියන්නේ B එකකට ළඟ C එක තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ result. ඒ කියන්නේ මේ වෙද්දි syllabus cover හොඳටම cover sure cover මේවා ගණන් හදලා ඔක්කොම කරලා තියෙන්නේ. result එක up කරගන්න ඕනේ හැබැයි. ලකුණු අඩුයි තාම. result එක up කරගන්න ඕනේ. අන්න එයාලට අපි ජූනි මාසේ second week වෙනකොට class එක පටන් ගන්නවා. එයාලට අපි ජූනි මාසේ second week වෙනකොට මෙන්න මේ classes දෙක අපි පටන් ගන්නවා. මොන classes දෙකද අපේ? full paper class එකයි fast track එකයි. මෙන්න මේ classes දෙක වටින්නේ කාටද? full paper class එකයි fast track එකයි වටින්නේ. second shy third shy කරන SFT වලට C+ කියන්නම්කෝ. ඒ කියන්නේ B එකකට ළඟ C එකක් තිබ්බ ළමයෙක්ට. නැත්තම් B එකක් තිබ්බ ළමයට නැත්තම් A එකක් තිබ්බ ළමයට. දැන් අහයි A එකක් තියෙන ළමයි මොකටද පන්ති යන්නේ කියලා. පුතේ SFT වලට ඔයාට A එකක් තිබ්බේ ගිය පාරනේ. මේ පාර ඔයා SFT වලට හරියට වැඩ කරේ නැත්තම් ඔය A එක වැටෙනවා පුතේ. ඔය A එක ඒ ගානේම මේන්ටේන් කරගන්න හරි ඊට වඩා අඩුම ලකුණු 90කට වැඩි A එකකට හදාගන්න හරි ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. ඔයා ඒ වැඩ ටික නොකර හිටියොත් ඔය A එක C එකකට වැටුනොත් එහෙම මොකද වෙන්නේ? වැඩක් නැහැනේ. ඒ නිසා අන්න ඒකයි පුතේ A එකට A එකක් තියෙන ළමයෙකුත් මොකක් හරි පන්තියකට මොකක් හරි නෙමෙයි සම්බන්ධ වෙන්න ඕනේ full paper class එකට හරි fast track program එකට. අපේ classes දෙක ගැන මම කියන්නේ. අඩුමත papers කරන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕන දේ. papers කරන්න ඕනේ. අමාරු ප්‍රශ්න හොයාගෙන කරන්න ඕනේ. එතකොට පුතේ ඔයාලට පුළුවන් මේ ඒක A+ මට්ටමට ගෙනියන්න පුළුවන්. එතකොට හයි ඒක SFT එකක් තියෙන ළමෙක් මොකටද ආපහු විභාගය කරන්න කියලා. අයි බම් මෙහෙම ළමයි ඉන්නවා. SFT එකක් තියෙන ET test හරිද? IT test. ඉතින් කරන්න වෙනවා exam. එහෙම ළමයි ඉන්නවා. ඊළඟ සමහර ළමයි ඉන්නවා මේ අර ජපුරේ කොළඹ වගේ හොඳම කැම්පස් එකකට යන්න රිසල්ට් එක මදි හින්දා ආපහු කරන පිරිසක් ඉන්නවා. හරි. ඉතින් අන්න ඒ වගේ ළමයි ඉන්නවා. SFT A තියෙන එහෙම කරන ළමයි ඉන්නවා. AB තියෙන එහෙම කරන ළමයි ඉන්නවා. හරි. එතකොට පැහැදිලිනේ කතන්දරේ. එතකොට පුතේ මේ වගේ ළමයෙක්ට අපේ 6 month program එක follow up කරන්න ඕනේ නැහැ syllabus cover නම්. ඔයා ගාව ඔක්කොම notes ටික තියෙනවා. මෙහෙම හිතන්නකෝ. ගිය අවුරුද්දේ අපේ 6 month program එකේ ඉඳලා ඔක්කොම ටික පිළිවෙලට හදලා cover කරලා ගණන් හදලා ඔක්කොම practice කරලා තියෙන්නේ. හැබැයි result එක තියෙන්නේ මේ මට්ටමේ නම්. C එක B එක නම් ඔයාලට ඒක තව up කරගන්න ඕන නම් ඔයා කරන්න ඕනේ full paper class එකයි fast track එකයි. ඒක අපි ජූනි මාසේ second week පටන් ගන්නවා. මේ full paper class එක කියන්නේ පුතේ full papers 55ක් කරන class එකක්. සියලුම පාස් පේපර්ස් ටික ඔයාලව කරවලා ඔයාලට ලකුණු දම්මලා chart එකක් හදලා ලකුණු දම්මලා ඔයාගේ ඒ කියන්නේ chart එකක් හදලා ලකුණු දම්මනවා මාකින් කරනවා. එතකොට ඔයාලට පේපර් එකේ මාකින් එකක් කොහොමද හැදෙන්නේ කියලා අවබෝධ වෙනවා. මම මාක් කරන්නේ නැහැ ඔයා මාක් කරනවා. ඔයාට මාකින් එක දීලා මාක් කරනවා ලකුණු. එතකොට ඔයාට අවබෝධයක් එනවා. දැන් මම මාක් කරලා දුන්නොත් ඔයා දන්නේ නැනේ මාකින් එකක් කොහොමද හැදෙන්නේ කියලා. හැබැයි ඔයා මාක් කරද්දී ඔයා බලනවා අම්මට සිරි මේකට මේ ලකුණු දෙන්නේ මෙහෙම. එතකොට ඔයාට මාර අවබෝධයක් එනවා. ඒ විදිහට පාස් පේපර්ස් ටික මොඩල් පේපර්ස් ටික ප්‍රොවින්ෂල් පේපර්ස් ටික කරන ක්ලාස් එක තමයි ෆුල් පේපර් ක්ලාස් එක කියන්නේ. පේපර්ස් 55ක් කරවලා ලකුණු දම්මලා ඩිස්කස් කරනවා. පැහැදිලිද? ඊට පස්සේ මේ ෆාස්ට් ට්‍රැක් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ වෙනමම ලෙවල් එකේ පන්තියක්. මේ ෆාස්ට් ට්‍රැක් ප්‍රෝග්‍රෑම් එකේදී අපි කරන්නේ පාඩමෙන් පාඩමට පේපර්ස් පට්ට අමාරු ප්‍රශ්න සෙට් එකක් කරන්නේ. ඒ කියන්නේ ෆාස්ට් ට්‍රැක් එක කරන ළමයාට SFT පේපර් එකේ MCQ පේපර් එක ඒව එහෙම nothing. හරි. මොකද මේ ෆාස්ට් ට්‍රැක් එකේදී අපි කරන්නේ අපි මාස 4ක ප්‍රෝග්‍රෑම් එකක් විදියට යන්නේ. ඒකෙදී අපි කරන්නේ පුතේ පාඩමෙන් පාඩමට ඔයාගේ තියරි ටික රිවයිස් වෙන්න. තියරි ටික මතක් වෙන්න පේපර් සෙට් එකක් කරවන්නේ. පේපර්ස් 100 ගාණක් තියෙනවා කරවනවා ටික 120ක් වගේ. හරිද? එතකොට මේ පේපර්ස් ටිකෙන් ඔයාට පාඩම් ටික ආපහු රිවයිස් වෙනවා. වගේම ඒ කරන්නේ මාර හයි ලෙවල් ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට සම්බන්ධ ඒ ක්වොලිටි එකේ ප්‍රශ්න කරන්න හම්බෙන්නේ නැහැ ගොඩක් දුරට. හරිද? අන්න ඒ වගේ ක්වොලිටි පේපර් සෙට් එකක් තමයි මේ ෆාස්ට් ට්‍රැක් ප්‍රෝග්‍රෑම් එකේදී යන්නේ.
හරිද? ඒකෙන් පුතේ ඔයාලට පුළුවන් එකක් සබ්ජෙක්ට් එක රිවයිස් කරන්න ඊළඟ සබ්ජෙක්ට් එකේ අමාරු ප්‍රශ්න කරවන්න. හරිද? ඒක මේ පන්ති දෙකම අපි මෙන්න මේ වගේ ළමයින්ට සිලබස් කවර් වෙච්ච ෆස්ට් ෂයි ළමයින්ට ඊළඟට සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරනවා නම් මෙන්න මේ වගේ රිසල්ට් B එකකට ළඟ C එකක් නැත්තම් B එකක් නැත්තම් A එක මට්ටමේ ඉන්න ළමයින්ට තව ඔයාගේ රිසල්ට් එක ඔය එක තැන මේන්ටේන් කරගන්න හරි ඊට වඩා ස්ටෙප් එකක් රිසල්ට් එක වැඩි කරගන්න හරි මේ පන්ති දෙක ෆලෝ අප් කරන එක වටිනවා. මොකද SFT AB තියෙන ළමයිට උනත් ඔයා වැඩ නොකර හිටියොත් ඔයා SFT වලට පේපර් ලියන්නේ නැතුව හිටියොත් ඔයාගේ රිසල්ට් එක බහිනවා පුතේ පල්ලෙහාට C එකකට වැටෙන්න පුළුවන්. ඔයා වැඩ නොකළ හිටියොත්. ඒ නිසා මම කියන්නේ කිව්වේ සබ්ජෙක්ට් තුල බැලන්ස් එන්න ඕනේ. SFT ඒකක් තිබ්බවට ගිය අවුරුද්දේ. ඔයා මේ අවුරුද්දේ වැඩ නොකර හිටියොත් ඕක වැටෙනවා. හරි. ඒ නිසා වැඩ කරන්න ඕනේ. ඒ කරන්න ඕන වැඩ ටික තමයි මේ ටික. හරි. හැබැයි මේ මට්ටමේ ඉන්න ළමයි සිලබස් මේ ලෝකේ දෙයක් කවර් නැති ෆස්ට් ටයිම් මේ ලෝකේ වැඩක් කරපු නැති එකෙට මේ 6 month program එකට සම්බන්ධ වෙලා සැලකිය යුතු මැච් එකක් ගහන්න පුළුවන්. හරිද? මොකද මේකෙදී අපි පාඩම් 25ම දුන්නා. උඹට පුළුවන් ඔබ වැඩ කරන එකෙක් නම් පුළුවන් තරම් ඉක්මනට පාඩම් ටික මේ දෙක ඇතුලේ පාඩම් ටික ඉවර කරගන්න පුළුවන්. පට්ට ගේමක් ගහලා වැඩ කරොත්. තව පොඩ්ඩක් එහාට ගියොත් අගෝස්තු මාසේ. එතනින් එහාට නම් බෑ. මොකද පේපර්ස් කරන්න අඩුම දවස් 70 ඕනේ. පේපර්ස් කරන්න අඩුම දවස් 70ක් ඕනේ. ඒ නිසා ජූනි ජූලි අගෝස්තුවේදී මාස 3න් මේ ගේම ගහ ගන්න පුළුවන්. මේ අපේ 6 month program එකේ පාඩම් ටික ඔක්කොම දෙනවා. මේ ටිකේ දඩබඩ ගාලා notes ටික හදන්න යන්න තියෙන්නේ. මේ ටිකේ නම් හැබැයි notes ටික හදන ගමන් ගණන් හදන්නත් වෙනවා. නැත්තම් බෑ. හරි? right. එතකොට මෙන්න අපේ WhatsApp number එක තියෙනවා. අපේ මොකක් හරි පන්තියකට සම්බන්ධ වෙන්න ඕන නම් මේකට දාන්න. මේ මට්ටමේ ඉන්න ළමයිට තමයි මේ පන්ති දෙක යන්නේ. syllabus cover ගණන් හදලා ඔක්කොම කරලා තියෙන්නේ. ඔයාට කරගන්න ඕනේ full papers ටිකයි පාඩමෙන් පාඩමට papers ටිකයි කරලා ආයි revise කරගන්න නම් මෙතන පන්ති දෙක පටන් ගන්නවා ජූනි මාසේ second week එකෙන් පස්සේ. හරි? right. මේ මට්ටමේ ඉන්න ළමයෙක් නම් ෆේල් එකෙක් නම් ෆේල් එකෙක් එන්න එපා full papers කරන එක ගොම් පාට් නේවා. ෆේල් කියන්නේ syllabus එක ගැන මේ ලෝකේ අවබෝධයක් නැති එක නෑ. ෆේල් වෙන්නේ නෑ නේවා. හරිද? ෆේල් එකට මේ full paper class එකෙන් අහන්න එපා ඒකත් දා ගන්න පුළුවන් කියලා බෑ. ෆේල් එකට full paper class එකෙන් ඒකත් දා ගන්න ඔයාලට theory cover වෙන source එකක් තියෙන්න එපා. theory ටික cover වෙන source එකක් නැතුව කොහොමද මම ෆේල් එකෙක් ගෙනියන්නේ ඒ එකට? එහෙම ගෙනියන්න බෑ. හරිද? ෆේල් එකෙක් ඒකට ගෙනියන්නේ එහෙම අමාරුයි පුතේ. එහෙනම් ඔයාලට theory ටික cover කරගන්න වෙන මොකක් හරි path එකක් තියෙන්න ඕනේ. හරිද? අන්න පැහැදිලි නේද? එතකොට මේල මට්ටමේ ඉන්න ළමයි තියරි ටික කවර් කරගන්න ඕනේ. තියරි ටික කවර් කරගන්න ඔයාලට සෝස් එකක් නැත්තම් මෙන්න තියෙනවා අපේ 6 month program එක. පාඩම් ටික ඔක්කොම ඔයාලට එකපාර ඕපන් කරලා දෙනවා. ඔයාලට ඕන විදිහට බලා ගන්න පුළුවන්. හරි. රයිට්. මම හිතනවා මම මේක ඇතුලේ කතා කරා අපේ පන්තිය ගැන කියනවට වැඩිය මම මේක ඇතුලේ ඔයාලට එක්ක කතා කරා. ඔයා මගේ පන්ති ආවත් නැතත් ඔයා මේ විදිහට වැඩ ටික කරන්න. මේ විදිහට වැඩ ටික කළොත් ඔයාලට පට්ට මැච් එකක් මේක ඇතුලේ ගහ ගන්න පුළුවන් පුතේ. හරිද? මේ විදිහට වැඩ ටික කළොත් දැන් මෙතන ඉන්න ළමයට ෆුල් පේපර් ක්ලාස් එකෙන් විතරක් ඒ එකට යන්න ඔයාලට තියරි කවර් වෙන සෝස් එකක් තියෙන්න ඕනේ. තියරි ටික කවර් වෙන විදිහක් තියෙන්න ඕනේ. හරිද? මොකද මේ පාඩම් වල තියරි ෆුල් පේපර් ක්ලාස් එකෙන් කවර් වුණත් මේ පාඩම් එහෙම මේ ෆිසික්ස් පාඩම් ටික එහෙම කරගන්න අමාරුයි පුතේ. ඒක මම එදා ඉඳන් කියනවා පේපර් ක්ලාස් එකකින් ෆිසික්ස් හදන්න බෑ ඔයාගේ. හරිද? මේ මැත්ස් වල පාඩම් වල හදන්න අමාරුයි. එතකොට තේරෙනවනේ මම කියන එක. ඒතොර ඒ මට්ටමේ ඉඳන් අර මට්ටමේ ඉඳන් අතෙන්ට යන්න නම් ඔයාගේ කවර් වෙච්ච නැති පාඩම් වල තියරි කවර් කරගන්න ඔයාට මාර්ගයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව බෑ. හරි. මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. රයිට්. එතකොට ඔන්න මගේ පන්ති ආවත් නාවත් ඔයාට වැඩ කරන විදිහ, වැඩ කරන්නේ කොහොමද, ප්ලෑන් එකක් ඒ හැමදේම මම මේක ඇතුලේ කියලා දුන්නා. දැන් මට මැසේජ් දාලා අහන්න එපා සර් ටයිම් ටේබල් එකක් දෙන්න කියලා. ඒක නිකන් ගොම් පාට් එකක් නේ. හරිද? තේරෙන්නේ බෑ. ඔයාට දැන් තේරෙන්න ඕනේ කොහොමද මම වැඩ කරන්න ඕනේ, මම මොනවද කරන්න ඕනේ. මං කිව්වනේ මේ මාස දෙක ඇතුළේ උඹ ගහන මැච් එක අනුව තමයි තීරණය වෙන්නේ උඹේ රිසල්ට් එක. හරි? මේ මාස දෙක ඇතුළේ කොච්චර වැඩ කරනවද? ඒක තනිකර තීරණය කරනවා ඔයාගේ රිසල්ට් එක හැදෙන එක. ඒ කියන්නේ මේ මාස දෙක ඇතුළේ පට්ට ගේමක් ගහන එකට හොඳම රිසල්ට් එකකට යන්න පුළුවන්. හරි? එතන මම කිව්වා මේ මාස දෙක ඇතුළේ මොකද්ද කරන්න ඕනේ කියලා. හරිද? ඔයාගේ කවර් වෙච්ච නැති තියරි කවර් කරගෙන ඒ ගේමට සෙට් වෙන්න. හරිද? මේ පාඩම් කරනවා නම් මේ පාඩම් වලට අදාළව තියරි ටික කවර් කරලා ප්‍රශ්නත් කරන්න. නැත්නම් වැඩක් නැහැ. මිනු උපකරණ පාඩම නැත්නම් වැඩක් නැහැ. බලයේ පාඩම නැත්නම් වැඩක් නැහැ. තියරි ටික කරලා ප්‍රශ්නත් කරන්න ඕනේ. හරි? මේවා තියරි ටික කවර් කරගත්තොත් පේපර්ස් කරන ගමන් ප්‍රශ්න කරලා ගේමක් ගහගන්න පුළුවන්. පාඩම් කරගන්නත් පුළුවන්. හරි? රයිට්. හරි.
වැඩි තව කතා කරොත් තව කරුණු කියන්න වෙනවා. ඒ නිසා එතනින් එහාට මම හිතන්නේ එච්චරයි මට තියෙන්නේ කතා කරන්න ඕක. හරි. අර ඩයරිය මේකේ තියෙන මේ වීඩියෝ එකේ ගන්න තියෙන වැදගත්ම පොයින්ට් එක ඩයරි එකක් මේන්ටේන් කරන්න. අනිවාර්යෙන් කරන්න. අනිවාර්යෙන් කරන්න. ඒතර පුතේ ඔයාලට විභාගේ දවසට කලින් ඔයාලට මේ ඩයරි එක පෙරලා බලන්න පුළුවන්. ඔයා කරපු වැඩ ගොඩ ඔක්කොම තියෙනවා. ඔයාට මාර පොසිටිව් විදිහට ගිහිල්ලා එක්සෑම් එක කරන්න පුළුවන්. ඇයි ඔයා කරපු වැඩ ඔක්කොම ඔයාට මේම කරා බලන්න පුළුවන්. පොසිටිව් විදිහට ගිහිල්ලා එක්සෑම් එක කරන්න පුළුවන් සහ ඔයා නොකරිච්ච වැඩ ඔයාට ඒක දිහා බලලා මේක මම මේක කරලා නැහැ. එහෙම ගන්න පුළුවන් අයිඩියා එකක්. හැබැයි අර මැයි මාසේ වෙච්ච දේ ඉතුරු මාස ටිකේ වෙන්න දෙන්න එපා. මොකද්ද කරේ කියලා දන්නේ නැති වෙන තරමට එහෙම වැඩ කරලා වැඩක් නැහැ. මේ මාසේ මොකද්ද මම කරේ? මොනවද සබ්ජෙක්ට් තුන වෙනුවෙන් කරේ? මං කොච්චර කාලයක් වැඩ කරාද? මේ මාස ඇතුලේ මම පැය කීයක් වැඩ කරලා තියෙනවද? අන්න ඒකත් බලන්න. දැන් හිතන්නකෝ දවසට පැය 15 ගානේ වැඩ කරොත් මාසෙට කොච්චරද? මාසෙක දවස් 30යි. පැය 450ක් වැඩ කරලා තියෙනවා. හරිද? මාසෙට පැය 450යි. මාස 5ක් වැඩ කරොත් බලන්නකෝ පැය කොච්චර වැඩ කරලා තියෙනවද? හරිද? ඔයා කරන හැම වැඩක්ම ඔයාගේ අර ටාගට් එක වෙනුවෙන් වැඩ කරන්න. SFT ඒ කියන්නේ A3ක් වෙනුවෙන් කැම්පස් යන රිසල්ට් එකක් වෙනුවෙන් වැඩ කරන්න. හරි? ඒක තමයි වෙන්න ඕනේ. මම හිතනවා සැලකුතු දේවල් ටිකක් මේකේ කතා කරා. අපව බර මතක් කරනවා අපේ 6 month program එකට හරි මේ classes දෙකට හරි සම්බන්ධ වෙන්න අවශ්‍ය ළමයෙක් ඉන්නවා නම් මේක මේ ළමයින්ට විතරයි. මේ මට්ටමේ ඉන්න ළමයින්ට 6 month program එක තමයි හරියන්නේ. හරි? එහෙම අවශ්‍ය නැහැ. මොකද අපි අන්තිම වෙනකම් මේක රබර් වගේ ඇද දින්නේ නැහැ. පාඩම් 25ම ඔයාලට දීලා දානවා එකපාර. ඔයාලට පුළුවන් තරම් මේකෙන් කරගෙන යන්න පුළුවන්. හරිද? රයිට්. එතකොට මෙන්න නම්බර එක 071 470 72 72 WhatsApp message එකක් දාලා ඔයාලට පන්ති වල විස්තර ටික ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. රයිට්. එහෙනම් ඔක්කොම ටික කතා කරා. මේ කියපු විදිහට වැඩ ටික කරන්න ඔයාට අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. මගේ පන්ති ආවත් නාවත් මේ කියපු විදිහට වැඩ ටික කරන්න. ඩයරි එකක් මේන්ටේන් කරන්න. නිින්ද අර කියපු විදිහට බැලන්ස් කරගන්න. හරිද? පාඩම් කරන වෙලාව අර කියපු විදිහට හදාගන්න. හරිද? ඒ දේවල් ටික කරොත් මේක අනිවාර්යෙන් ඔයාට මේ ගේම් එක ගහන්න පුළුවන් ෂුවර් ඇන් ෂොට්. හරිද? ඒ නිසා ඒ කියපු විදිහට වැඩ ටික කරන්න. රයිට්. එහෙනම් හැමෝටම ජය වේවා.